හරි මේ හරිනේ හරි වෙලාව ගිහලා දෙන ගොඩක් මම ඒ දවසේ හරි අද මේ පටන් ගන්නවා විදිහට අපි ක්ලාස් එක පටන් ගන්නවා ඔයාලට අද තියෙන්නේ අතරම මේ ක්ලාස් එකේ වෙන්නේ මොකක්ද කියන එක අයිඩියා ගන්න අර පොඩි ගණන් කීපයක් තමයි කරන්නේ. ඒතකොට ලබන සතියේ ඉඳන් එක දිගට පිළිවෙලට මේ ක්ලාස් එක ඕලෙවල් එක්සෑම් එක දක්වා තියෙනවා. මම කී මේ ක්ලාස් එක මේකෙලිම අපි දාලා තියෙන්නේ මේ පාර ඕලෙවල් කියන බැච් එකටයි ඊළඟ අවුරුද්දේ ඕලෙවල් බැච් එකට. අලුත් 10 වසරට මේක ගැලපෙන්නේ නැහැ. මම ක්ලාස් එක ළමයිට කිව්වා ඔයගලන්ට මේක නෙවෙයි තියෙන්නේ කියලා. ඒ නිසා මේ ක්ලාස් එකේ ඉන්න ඕන ඇත්තටම මේ පාර ඕලෙවල් ලියන ළමයි සහ ඊළඟ අවුරුද්දේ ඕලෙවල් ලියන ළමයි. පැහැදිලිද? එහෙනම් අලුත් 11යි පරණ 11යි විතරයි මේක ඉන්නේ. හරි. ක්ලාස් එකේ පොඩ්ඩක් කියන්න අවබෝධ කරගන්න ගන්නව නේද? හරි. දැන් සෙමිනාර් එකේදී මම ඔයාලට පොඩි ડોකියුමන්ට් එකක් දුන්නා. ඒක දුන්නා කියලා ඔයාලට ගන්න බැරිද ඔයාලට මම ඔයාලට මේක දාන්නම් ඔයගලගේ ගෲප් එකට. අපේ ක්ලාස් එක අපි යන්නේ මෙන්න මේකේ විදිහට. හරිද? එතකොට අපි ක්ලාස් එකේදී කරන්නේ මෙහෙමයි. අපි ඇත්තට මේක රැපිඩ් රිවිෂන් ක්ලාස් එකක්. ඒ කියන්නේ මේකේ තියරි පොළ විතර කතා කරන්න අපිට ටයිම් එකක් ඇත්තෙත් නැහැ කරන්නත් බෑ. අපිට හරියටම සති 3ක් නැත්නම් 4ක් තියෙන්නේ. අපි සති දවස් 2ක් ක්ලාස් කරුවොත් අපිට දවස් 8ක් ක්ලාස් එක කරන්න පුළුවන්. එතකොට දවස් 8 ඇතුළත මගේ බලාපොරොත්තුව ඔයාලට O level exam එකේ ස්ට්‍රක්චර් පේපර් එක essay පේපර් එක. එතකොට ස්ට්‍රක්චර් එකේ ස්ට්‍රක්චර් පහක් තියෙනවා විභජන රචනා. essay එකේ 12ක් තියෙනවා 12 10ක් වාලියක්. කොහොම 17ක් තියෙනවා. ඒ 17 fully cover කරගන්න ඕන theory වලින්. පාස් පේපර් වලින් තමයි මම මේ වැඩේ කරන්න හිතන්නේ. සම ක්ලාස් කියලා බලන්න මම පාස් ඔක්කොමයි කරලා දෙනවා. මෙතනදී ඇත්තට වෙන්නේ රැපිඩ් රිවිෂන් එක. ඒ කියන්නේ වේගයෙන් තියරි කරන් ටිකක් හදාගන්න එක. ඇත්තට මේ වැඩේ මාර්ම හොඳයි. ඔයාගේ ඉන්න රිසල්ට් එක ස්ටෙප් එකකින් ඉහළට දාගන්න. ඔයා ඉන්නේ B එකට නම් මේ වැඩේ හරියට කරගත්තොත් ඔයාට ඒකක් කන්ෆර්ම් ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. අපි වැඩේ පටන් ගමු. උතන වැඩේ වෙන්නේ පාස් කරපු උතයි මේ ડોකියුමන්ට් එකත් එක්ක. පැහැදිලි නේද? හරි. එතකොට ඔයගොල්ලෝ ගාව මේ ડોකියුමන්ට් එක තියෙනවා නම් බලන්න ඒකේ තියෙනවා පිළිවෙලට ඔයාලගේ ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ ප්‍රශ්න පහ. භාග ගාන, පරිමිතිය වර්ගඵලය සහ දුර්ගල ප්‍රස්තාරයෙන් කරන්න පුළුවන්. ප්‍රතිශත කොටස් තුල ගානක් කියනවා. සම්භාවිතාවය ගානක් කියනවා. දත්ත නිරූපණයේ ගානක් කියනවා. බලන්න මේක මම පාස් පේපර් පෙළ ගැස්සලා තියෙන 16, 17, 18, 19 එහෙම පිළිවෙලකට නෙවෙයි. මිශ්‍ර පිළිවෙලකට තියෙනවා. හරි. මේක මම ඇත්තටම මුලින්ම හැදුවේ ඕන ළමයින්ට තනියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්න. මේක දෙපැත්තක් තියෙනවා. එක පැත්තක් මම යූස් කරලා මේ ක්ලාස් එකේ උගන්වනවා. මට මේක ෆුලි කවර් කරන්න බැහැ. ඕගොල්ලන්ට තමයි අනිත් පැත්ත තියෙන්නේ. ඒතකොට අනිත් පැත්ත ඕගොල්ලෝ කරන්න ඕන විදිහ මම මුලින්ම කියන්නම්. ඒකද ඕගොල්ලෝ එක තනියෙන් සෙල්ෆ් ස්ටඩි එකක් විදිහට වෙන්න ඕනේ. ඉතින් මේ පාරවල නෙවෙයි. ඊළඟ අවුරුද්ද තමයි මේ ක්ලාස් එක නොමිනේට් ටික කරන් කියන්නේ නැති. මේ පාර ඕනෙල් කියන ළමයි කියන්නේ 20 25 ඕනෙල් ළමයි. ඕගොල්ලෝ මේ කොලේ අරගෙන එක පැත්තක් ඔයාගේ නම වගේ ලියාගන්න. ඒ විදිහට තමයි ඔයා වැඩ කරන්නේ. අනිත් පැත්ත ක්ලාස් එකේ මම කරන විදිහට ටික් දාගමු. දැන් ඕගොල්ලෝ ඔයාලා එක්සෑම් එක යන විදිහ දන්නවනේ. එතකොට ඕගොල්ලන්ට මෙතන පේනවා හැම පේපර් එකකම එන්නේ මේ ගණන් ටිකම තමයි. කියන්නේ ගණන් වර්ග. ගාණ වෙනස් වෙනවා ගාණ වර්ගය වෙනස් වෙන්නේ නැහැ. ඕනෙල් මැත්ස් වල ගෙසින් කියලා එකක් නැහැ. ඔක්කොම ටික එනවා. එච්චරයි. ඒතර ඔයගොල්ලෝ මේකෙදි කරන්න ඕන ඔයගොල්ලන්ගේ පැත්තේ භාගාකාර වර්ගදී වර්ගවල ප්‍රතිශත කොටස් වල සම්භාවිත දත්තගෙන. ඔය කියන ගණන් පහ පළවෙනි පහ එකපාරට ඉවර කරලා දාන්න. ඒ කියන්නේ 2019 පහ නෙවෙයි. 19 භාග. 17 පරිමිතිය වර්ගවල. 18 ප්‍රතිශත හෝ කොටස් වල ගන්න. සම්භාවිත 2016 ගන්න. 2017 දත්ත නිරූපණය ගන්න. ඔය වගේ එක දවසක ඉවර කරන්න. දවසකට ගණන් පහයි ඔයාලා හදාගන්න. එතකොට දවසකට ගණන් පහක් හදන්න. දෙවෙනි දවසේ ඔය තියෙන පළවෙනි හයි ප්‍රතිශත ප්‍රස්තාර වර්ග සමීකරණ සමගාමී සමීකරණ ත්‍රිකෝණමිතිය සංඛ්‍යාන ඔය හයි පහ අයම කරත් ගොඩක් හොඳයි. ඒක මම හයි පහක් කරන්න කියන වාට එකක් අතාරින්න පුළුවන් නේ. එතකොට එතනින් පහක් කරනවා. තුන්වෙනි දවසේ ඊළඟ හයි පහක් කරනවා. දවස් 3කට එක දිගට කරන්න මේ වැඩේ හැමදාම ගණිතයට රිසල්ට් අඩු ළමයි. ඔයාගේ ලකුණු 20 30 නම් තියෙන පාස් කරන උත්තරත් තියෙනවා. නැත්නම් ක්ලාස් එකට ආවම ඊළඟ ගන්න පුළුවන්. පිළිවෙලට දවසට පහ ඔයා ඉවර කරගෙන යන්න ඕනේ. මේ මම පෙළගස්සලා තියෙන මේ ප්‍රශ්න ඔයාලා ඉගෙන ගන්න පහසු විදිහට. ඒ කියන්නේ ඇත්තටම ගත්තොත් එහෙම 2019 භාග ගන්න කියන්නේ මාරම සිම්පල් ගන්න. කියන්නේ ඔයා ඒකෙන් පටන් අරගෙන ඊළඟ දවසේ 16 ගාන කරද්දී අරක නොලෙජ් එකෙන් ඔයාලට අරක ඊළඟ කොටස තේරුම් ගන්න. ඔය විදිහට ඔයා 20 24 දක්වා ඉස්සරහ කරගෙන මොකද එක පිළිවෙලකට නෙමෙයි තියෙන්නේ. මම එක්සෑම් ප්‍රශ්න අර ඉගෙන ගන්න පහසු පිළිවෙලකට හදලා තියෙනවා. එතකොට ඔයාලට මෙන්න මේ එක පැත්තක් තනි කරලා දවසට පහ ගන්න දවසට ගණන් හදනවා කියන්නේ මේ පාර වල එනවට අමාරු වැඩක් වෙන්න බෑ. ඒක හෙන සිම්පල් වැඩක් නේ. ඒතර ඔයගොල්ලෝ දවසට ගණන් පහ ගන්න දවස් තුනට එක පේපර් එකක් ඉවර වෙනවා. ඔය විදිහට වැඩ කරගෙන ගියොත්
මේ දවස් ටික හොඳට මම මැත්ස් වලට වෙන වැඩක් කරේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ නෝමල් යෝග ක්ලාස් යන පේපර් ක්ලාස් යන ඒ වලට අමතරව තමන් සෙල්ෆ් ස්ටඩි. ඇත්තටම ගණිතයේ වෙන්න ඕන තමන් තනියෙන් කිරීම. තනියෙන් ගණන් හදන එක. එතකොට දවසකට ඔය ගණන් පහේ වැඩේ කරගෙන යනවා නම් අනිවාර්යයෙන් ඔයාගේ S එකක් තිබ්බත් ඒකක් ගන්න පුළුවන් ෂුවර් හරියට කරනවා නම්. පැහැදිලිද නේද? ඒකට සපෝට් එකක් තමයි මේ පොලේ අනිත් පැත්ත යූස් කරලා මම මේ ක්ලාස් එකකින් කරන්නේ. අපිට ක්ලාස් එක දවස් 5ක් දවස් 6ක් සතියේ කරන්න බෑනේ. ඔයාට ක්ලාස් එක මට කරන්න පුළුවන් විදිහට මම දවස් 2ක් දාලා. ඒ දවස් දෙකේ මම කරන්නේ ඔයාට මෙන්න මේකේ ගන්න පුළුවන් ප්‍රයෝජනයක් ස්ක්‍රීන් ෂෙයාර් කරන්න එපා කවුරුත් මම ළමයි ස්ක්‍රීන් ෂෙයාර් කරන්න එපා කවුරුත් මම මයික් එක අන්මියුට් කරගෙන හරි මේ ස්ක්‍රීන් ෂෙයාර් කරන්න එපා මම කීකු කියලා ඔයාලට මම සපෝට් එකක් දෙන්නේ. එතකොට මම ඔයාලට කියලා දෙන්නේ මෙන්න මේ ගණන් ටික මේ විදිහටයි හදාගන්න. දැන් උදාහරණයක් අද මම මේ පාඩම් 10න් පාඩම් 3ක් 4ක් විතර වගේ ඔයාලට කියලා දෙනවා. එතකොට දෙවෙනි දවසේ ඔයාලා ඒ ටික ආයෙ පාරක් කරන ගමන් ඔයාලගේ වැඩේ කරගෙන යනවා. මේ වැඩේ හරියට පර්ෆෙක්ට් කරගත්තොත් ළමයි ඔයාගේ එක්සෑම් එකේ රිසල්ට් එක අනිවාර්යෙන් ඩබල් ට්‍රිපල් කරගන්න පුළුවන්. මේක එක්සෑම් එකේ හැම වෙලාවට ඔයාලට අන්තිම chance එක වෙන්න පුළුවන් මේ පාර වල ලියන ළමයින්ට. සහ 20 26 ළමයින්ට ඔයගොල්ලෝ 10 වසරේ කරපු පාඩම් ටික ආයෙ පාරක් මතක් කරගන්නවා හේතුව දැන් 11 වසර පටන් ගන්න තියෙන්නේ. එතකොට ඕගොල්ලෝ උගන්වන 11 වසර දේවල්. එතකොට 10 ව මතක වෙනවා. එහෙම වුණොත් ඕගොල්ලෝ එක්සෑම් එකට ගිහලා ලකුණු බලන්න නැති කරගන්නවා. ඒ නිසා මේක ෆ්‍රී කරන ක්ලාස් එකක්. ඒ නිසා හැමෝම මම ලොකු ටයිම් එකක් දාලා නැහැ. ක්ලාස් එක කියන පැයකමාරක් අද පැයක් විතර වගේ කරන්නේ ඉන්නේ. ඔය පැයකමාර එක දිගට වැඩ කරලා මාත් එක්ක තනියම වැඩ කරලා මම ටයිම් දෙනවා වලට කරන්න. ලස්සනට ගාන ඉගෙන ගන්නවා. ඊට පස්සේ ඕගොල්ලෝගේ පැත්ත ඕගොල්ලෝ ලස්සනට මේක ඉවර කරලා දානවා. අනිවාර්යෙන්ම ඔයාගේ එක්සෑම් රිසල්ට් එක ප්‍රමාණික වැඩ කරගන්න පුළුවන්. හරි. හැමෝටම අයිඩියා එකක් තවත් මම කිව්වද ඒක? සහ මේ අලුත් ළමයි ඉන්නවා මම චුට්ටක් කතා කරනවා වගේ වැඩි වගේ එකක් ඇති. ඒක නෝමල් ඔයාලා දවස් දෙක තුනක් ගිහින් ඕගොල්ලෝ එකට අනුගත වෙනවා. ඒ නිසා ඒක විශ්ලේෂණය කරන්න එපා. මේ වැඩේ කරගෙන යන්න. හරි. මම කිව්වේ කියන අයිඩියා එක තමයි පොඩ්ඩක් මෙසේජ් එකක් දාන්න Zoom එකට පොඩ්ඩක් බලන්න ඕනේ. Zoom එකට ටෙක්ස්ට් එකක් දාන්න වැඩි අවලත් මේ කිව්ව දේ තේරුණාද කියලා. සහ විශේෂයෙන් මේ පාර වල ළමයි දැන් සීරීස් එකක් වැඩ කරන්න. තව එක්සෑම් එකට හරියට දවස් 30ක්වත් නැහැ. නිකන් මාසයක්වත් නැහැ. ඒ නිසා මේ ටයිම් එක උඩරිම ප්‍රයෝජන අරගෙන රෙඩින් කරොත් ඔයාට ඔයාගේ රිසල්ට් එක ලොකු ප්‍රමාණයක වැඩ කරගන්න පුළුවන්. හරි. මම කිව්ව දේ ගැන අයිඩියා එකක් ආවද? චුට්ටක් chat එක දාන්න බලන්න. තේරුණා. හරි ඕකේ. හරි. එහෙනම් අපි මුලින්ම බාහිරයෙන් පටන් ගමු. මම ඔයාලට ළමයි ගණන් හදන්න ලොකු වෙලාවක් දෙන්නේ නැතුව ඉන්නා. පොඩ්ඩක් ටයිම් අඩු කරන්න හේතුව මම මෙතනදී ඇත්තටම බලන්න ඔයාලට කියලා දෙන්නනේ. ඔයාලා ටයිම් අරගෙන අර ගණන් පහේ වැඩේ කරන්න ඕනේ. හැබැයි 20 25 ඔයගොල්ලෝ තමයි. අනිවාර්යයෙන්ම දවසට ගණන් පහක් කියන ලොකු ප්‍රමාණයක් නෙවෙයි. ඒ නිසා ඒක අනිවාර්යෙන් කවර් කරගන්න. ඒක කවර් කරගෙන මේකේ විදිහට කියොත් ඔයාලා අනිවාර්යෙන් විසාල එක ඩබල් ට්‍රිපල් කරගන්න ඕනේ. ඒක ක්‍රෙඩිට් ෆර්ම් එකේ මේ විදිහට වැඩේ අනිවාර්යෙන් කරන්න. සතියක් කරලා දෙකක් කරලා නවත්තන්න දෙන්න. ඒ නිසා එක දිගටම කරන් යන්න මගේ පැත්තෙන් මම දෙන්න පුළුවන් සපෝට් එකක් දෙනවා ඔයාලා ගාව මගේ නම්බර් එකක් තියෙනවා ඒක මැසේජ් එකක් දාන්න පුළුවන් හරි එහෙනම් අපි වැඩ පටන් ගමු මම පොඩි වෙලාවක ඉඳන් ගාන හදන්න පුළුවන් අය පුළුවන් තරම් ඉක්මනට හදලා ඉවර කරන්න ඊට පස්සේ මට ඩිස්කස් කරන්න ගන්න හරි ඕකේ මුලින්ම අපි කරමු භාග ගන්න ඕගොල්ලෝ මුලින්ම ගන්න 2017 භාග ගන්න. ඒ කියන්නේ භාග වාග්යේ තියෙන තීරුවේ 2017 19 16 ඇත්තටම මම 19 ලේසිම ගන්න ලක්ෂණත් ඒක කරලා තේරුම් ගන්න යන්නේ. මම ලේසිම ගන්න කීපයක් විතරක් කරලා තේරුම් ගන්න. නිසා මම ටිකක් ඔයාලා ඉගෙන ගන්නත් ඕන වැදගත්කමක් තියෙන ගානක් විදිහට 2017 ගාන ගන්න. හරි. දැන් වෙලාව හරියටම 9:25ක් ටිකක් වෙලා ගිහලා තියෙනවා. මම 23ක් විතර වගේ. අර මම ඔයාලට 9:00 වගේ වෙනකන් ටයිම් දෙන්නම්. පුළුවන් තරම් ඉක්මනට 2017 පාස් පේපර් පොතේ පාස් පොතේ 2017 පේපර් එකේ ව්‍යුහගත ගණන් වල අංක 1 භාග ගාන කරන්න. මම ලොකු වෙලාවක් දෙන්න නම් විනාඩි 7ක් විතර වගේ දෙන්නම්. 9 මාට වැඩිනවා. අක්කල් මොන් හදන් යන්නේ. ගාන චුට්ටක් ගාන කියමු කරගෙන යන්න. විනාඩි 5ක් කිලෝ ගානක් තමයි. يعني මේ ක්ලාස් එකේ ඇත්තටම බලන්න පාඩු කියලා දෙන්න. ඔයගොල්ලෝ නෝමලි භාගයක් වෙන හදාගත්තා නම් ටෙක්ස්ට් චුට්ටක් හදුවත් හරි. අපි පොඩ්ඩක් හරි හදාන්නේ. ඒතරවා කිර වෙන්න දැන් මේක අහුවෙනවා. හරි. කරන්න ගන්න. මොන ප්‍රශ්නයක් chat එකට දාන්න ඕනේ එහෙම නැත්නම් මොන ප්‍රශ්නයක් තියෙනවා නම් chat එකට දාන්න මම බලන්න. හරි. ඉක්මනට 2017 පාත දාන්න. ඉවර කරන්න ඕනේ. 2017 භාග ගානේ 2017 ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ අංකිත ගාන. ඔය නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇත කියන ගාන. කරන්න. හැමෝම කරන්න පොඩි වෙලාවක් ඉඳලා බලන්න. ඔයාලට මොනවාරි ප්‍රශ්නයක් තියෙනවා නම් WhatsApp එකට නැත්නම් Zoom එකට දාන්න පුළුවන්. WhatsApp එකට දානවා නම් මේ මගේ පර්සනල් WhatsApp එකට දාන්න
අනිත් එක ෆෝන් එකට දාලා තියෙන මගේ ලැප්ටොප් එකේ තියෙන්නේ පර්සනල් WhatsApp එක විතරයි ඈ. 2017 වල වෙලා පේපර් එකේ මම කරන්න කියන්නේ පළවෙනි ගාන. ඔයාලට ගාන නැති අය ඉන්නවා. දස් 10 ගාන කරන්න. මම මෙහෙම කරන්න. මම දැන් ස්ක්‍රීන් එක මේක කරනවා වල ඔයගොල්ලෝ ගාන හදන්න. මම මේ ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මම PDF ටික මගේ ෆෝන් එක ලැප් එකට දාගන්න නේ. හරි. එතකොට ඔයගොල්ලෝ ගාන කරන්න. මම දැන් මයික් එක ඔෆ් කරලා මේ වැඩේ කරනවා. ඒක ඔයගොල්ලෝ පස්සල ගාන කරන්න. හැමෝම ඉක්මනට 2017 ගාන කරලා ඉවර කරන්න. හරි. ගාන හතර ඉවරයි දැන් ඔය. ඒක පොතක් නැද්ද? හරි මම ගෲප් එකට මැසේජ් එක දැම්මා. මම ඉන්නවා ඔයාලට මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න මේක දාගන්න නේ. හරි. තව විනාඩි දෙකක්. හරි. ගාන කරලා ඉවරයිද? හරි ගාන. හරි. ගාන කරලා ඉවරයි. ගාන කරලා මැසේජ් එක දාන්න Zoom එකට WhatsApp එකට දාන්න. Zoom එකට දාන්න. එකක් නැහැ. අප්‍රකින මම පේපර් එක ෂෙයා කරනවා ඊළඟ දාන්න මම ෂෙයා කරනවා. හරි. ඒක දැනට 2017 ගාන කරනවා. 2017 පේපර් එක තියෙන පුළුවන් නම් ඒ ගාන ෆොටෝ එකක් ගන්න අර අපේ මේ අලුතින් හදපු ක්ලාස් එකේ ගෲප් එකට දාන්න පුළුවන්ද? කවුරු හරි කළා මේක. ඒක ලේසි නේද ඔයාලට? මම මෙතන ස්ක්‍රීන් ෂෙයා කරන්න මොකද ස්ක්‍රීන් එක පේන්නේ නැහැ. හරි කවුරු හරි කළා මේ 2017 මාක් ගාන ෆොටෝ එකක් කරගෙන සමාන්ගේ WhatsApp group එකට දාන්න මේ කියන්නේ class WhatsApp group වලට අපි අර සමාන්තරශීලී සෙමිනාර් එකක group එක දැන් මම මේක rapid revision කියලා වෙනස් කරලා තියෙනවා. අන්න ඒකට කවුරුත් කෙනෙක් දාන්න. හරි. ඒකට කවුරු කෙනෙක් දාන්න ෆොටෝ එකක්. හරි. වෙලාවට ඉවරයි. දාන්න හදලා ඉවරයි ගන්න හදලා ඉවරයි කියලා මැසේජ් එකක් දාන්න. ගන්න හදලා ඉවරයි. හරි. මම chat එක චුට්ටක් බලන්න. හරි. ගන්න හදලා ඉවරයි දාන්න බලන්න.
ඉවරයි. හරි. කීවද? හතරේ වෙලා තියෙන්නේ. හරි. මම දැන් ගාන කියලා දෙන්නම්. හරි. මම දැන් ගාන දෙන්න මේ සිම්පල් ගාන. හරි. මේක එතකොට ඔබට භාග වැඩි ලස්සනට ඉගෙන ගන්න ඕනේ. මම මේ විදිහට කරලා තව වෙන්නේ. හරි. මම දැන් ගාන කියලා නම් ඔබට හොඳට අහගෙන බලා ගන්න. මම ඊළඟ පාසල් ගාන දැන් මම ඊළඟ දවසේ ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා නැත්නම් PDF එක කලින් දාලා මම කරේ බෑන් එකක් දාන්න. අද ඇත්තටම වරක් වුණා නැත්නම් මේ ලැප්ටොප් ඔයාලට ස්ක්‍රීන් එක ෂෙයා කරලා එකෙන් බලාගෙන කරන්න දෙන්න හිටියේ. මට PDF ටික දාගන්න අමතක වුණා. දැන් පොඩි ඉඳන් ඉඳලා වෙනවා ඊළඟ ගාන තමයි කියපු ගමන් කවර් එක කලමකට ෆොටෝ එකක් ගහලා මේ පන්දිට හලුත් තියෙන කවර් එකට සර කවර් එක කරන්නේ මේ ෆොටෝ එකක් ගහලා ගෲප් එකට දාන්න ඊට පස්සේ අනිත් කට්ටිය බලන් කරන්න පාස්වර්ඩ් එක නැති අය ඉන්නවනම් හරි ඔකේ අපි ගානට යමු වෙලාව ගන්න නිසා හරි ගාන නිවසක ඇති ජල ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරී ඇත ටැංකියේ ඇති ජලයෙන් 10න් එකක් ගෙවත්තට දැමීමට සහ 4න් එකක් නෑමට භාවිතා කරනවා එතකොට ටැංකියක් සම්පූර්ණයෙන් ජලයෙන් පිරලා තියෙනවා කියලා ගන්න කියනවා. එතකොට මේක ටැංකියනේ. මේ සම්පූර්ණ ටැංකිය ජලයෙන් පිරලා තියෙනවා. හරි. මේ සම්පූර්ණ ටැංකිය ජලයෙන් 10න් එකක් ගන්නවා මේකෙන් 10න් එකක් ගන්නවා ගෙවත්තට ගන්නවා කියලා ගන්න කියනවා. හරි. මම ඊට පේනවා පස්සේ දෙකේ දෙන්න. තව උත්තර ගන්නවා. පොඩ්ඩක් බලලා කියන්නේ මට පේන්නේ මට ලැප්ටොප් එකේ නිසා ෂේප් වගේ. හරි පේනවද? තව ලොකු කරන්න ඕන දකුණ. හරි. චෙප්පේ. හරි. පේනවනේ. හරි මම ගන්න. හරි. 10 එකක් විවත්තට දැමීමට සහ 4 එකක් නෑමට පාවිච්චි කරනවා. මේ මුළු ටැංකියෙම නේද 4 එකක් නෑමට පාවිච්චි කරනවා කියලා ගන්න කියන්නේ. මේකෙන්ම 4 එකක් තමයි නෑමට පාවිච්චි කරනවා කියලා කියන්නේ. එතකොට මුළු ප්‍රමාණයෙන්ම යන දානවා. ඔයාලට මම ක්ලාස් වල සෙමිනාර් කියලා දෙනවා. භාග ගානට ආකාර දෙකක් තියෙනවා. එකක් ප්‍රධාන භාගික කියලා ඉතිරිය අරගෙන ඉස්සරහට යන ගණන්. එහෙම නැත්නම් මුළු ප්‍රමාණය ප්‍රධාන භාග දෙකක් ගියා මේ වගේ. ඊට පස්සේ ඉතිරිය ගත්තා ඉස්සරහට යන ගණන්. හරි නේද? හරි. මේක එතකොට ගාන කියලා දෙන කෙලින්ම 10 එකක් ඉවත්තට 4 එකක් නෑ. ඒ කියන්නේ මුළු ටැංකියෙම තමයි මේ භාග දෙන්නම අරන් තියෙන්නේ. ඕකේ. ගෙවත්තට ජලය දැමීම සහ නෑමට භාවිතා කරන්නේ ටැංකිය ජලයෙන් කවර භාගයක්ද සොයන්න. හරි. අපි ඕන භාග ගන්න ගන්නේ ආරම්භක ප්‍රමාණය දීලා නැත්නම් ආරම්භක ප්‍රමාණය කීයක් කියලාද? එකක් කියලා. ආරම්භයේ ටැංකිය එකයි. එච්චර. ටැංකිය ලීටර් ගන්න 5000 10 5000 එකයි. අපි මුළු ප්‍රමාණයක් ගන්න. හදන්නේ. හරි. ගෙවත්තට ජලය දැමීම සහ නෑමට භාවිතා කරන්නේ ටැංකිය ජලයෙන් කවර භාගයක්ද කියලා හදනවා. සරලවම උදාහරණ තමයි. ඔයාලට දෙන ගන්න රුපියල් 50ක් යනවා. බස් එක යනකොට රුපියල් 20ක් යනවා. තෝරා යනවා බස් එක කියන්නේ දෙන ගන්නේ කියලා. 50 20 මොනවද එකද කරනවා සිම්පල් දෙයක් තියෙන මෙතනත් දෙනවා මොගිලක්ම එකේ ඔයාගේ ඉන්නලා තියෙනවා ගෙවත්තට සහ නෑමට මම ඒකම ලියනවා ගෙවත්තට සහ නෑමට කියලා මේ දෙක මොනවද කරනවද එකතු කරනවා 10න් එකක් ගෙවත්තට ගිහින් තියෙනවා 4න් එකක් නෑමට අරගෙන තියෙනවා හරය සමාන නැහැ භාග ගණනක් එකතු කරන හරය සමාන වීමයි 10යි 4යි හරය සමාන ගන්න 4 ඩබල් 10යි නේ ඒ නිසා උදා පොදුන ආකාරය ගන්නවා 10 ඩබල් 20යි 4 20 කරන්න පුළුවන් ඒ නිසා මෙයා විල කරනවා දෙකෙන් ඒ නිසා යාගේ ළමයා දෙකෙන් මෙයා විල කරනවා පහෙන් ඉස්සරෙන්න මෙයා ළමයා පහෙන් ලස්සනට දෙන්නම 20 දෙක වෙනවා මෙයා 4 20යි 20 5 වෙනවා 20 2යි 20යි 5යි හරය සමාන නිසා අපි සුදු කරන්න පුළුවන් 20 7ක් කියලා එනවා ගෙවත්තට සහ නෑමට ජලය ප්‍රමාණය. ප්‍රෝග්‍රෑම් එක. අවුමකට ටැංකියේ ඉතිරි වෙන ජලය අන්න කතාව මෙතනින් ඉස්සරහට උන්නගලා තියෙනවා. මෙතනින් ඉස්සරහට ගන්න කියනවා ටැංකියේ ඉතිරි වෙන ජලය ඒ කියන්නේ මේ ගෙවත්තට ගියා නෑමට ගියා ඊට පස්සේ ඉතිරිය අරගෙන ඉතිරි වෙන ජලය එතනින් පස්සේ ඉතිරිය අරගෙන ඒ ඉතිරි වෙන ජලය කොච්චරද 13න් 4 ඉතිරිය අරගෙන මේ ඉතිරියෙන් තමයි 13න් 4ක් කරා තියෙන්නේ මොකේද නෑමට ගන්න කියනවා ඉතිරියෙන් 13න් 4ක් කරා තියෙනවා නෑමට කියලා සොරි ඇඳුම් සේදීමට නෑමට සොරි 13න් 4ක් ඇඳුම් සේදීමට මම ඇඳුම් කියලා ලියනවා හරි ටැංකියේ එතකොට ගෙවත්තට දැම්මා නෑමට පාවිච්චි කරා ඉතුරු ටිකෙන් 14න් 4ක් ඇඳුම් සේදීම භාවිත කරේ ඇඳුම් සේදීමට භාවිත කරන්නේ සම්පූර්ණ ටැංකියේ ඇති ජලයෙන් කවර භාගයක්ද කියලා හදන්න සිම්පල් හිතන්න ඔයාලා රුපියල් 100ක් තිබ්බා රුපියල් 20ක් ගියා බස් එකට රුපියල් 50ක් ගියා උදේට කන්න රුපියල් 100යි තිබ්බේ
ඔයාගෙන් කවුරුහරි අහනවා ඉතුරු ගාන භාගයක් එයාට දෙන්න කියලා. එතන 100 භාගයක් 50ක් දෙන්න. නෑ. ඔයාලා 100ක් තිබ්බට 50කුයි 20කුයි විතර වෙලා දැන් ඉතුරු 30යි. 30න් භාගයක් නෙත් දෙන්නේ. ඒ යාළුවට භාගයක් දෙන්න කලින් ඔයා ඉතුරු 30 දැනන් ඉන්න ඕනේ. අන්න ඒ වගේ ඇඳුම් සේදීමට ගන්න කලින් ඇඳුම් සේදීම තමයි අහලා තියෙන්නේ. ඕක ඉලක්කම් දෙකේ ඔයා මුලින්ම ඉවත්තක් ගන්න නෑවා. එතනින් පස්සේ මොකක් හොයා ගන්නවද? ඉතිරිය හොයා ගන්න ඕන. අනිවාර්යයෙන් කළම ඉන්න. ඉතිරිය සමානයි මුළු ප්‍රමාණය අඩු කරේ. ඔයා රුපියල් 100න් වියදම් කරපු 70 අඩු කරන විදිහට දන්නේ. වගා රුපියල් 100ක් තිබ්බනම් ඒ රුපියල් 100න් 20යි 50යි 70 අයින් කරලා විතර කියන්නේ. ඒ වගේම තමයි භාග ගන්න. ඔයා ගෙවත්තටයි නෑමටයි පාවිච්චි කරපු ප්‍රමාණය 20න් 7යි කියන හොයාගත්ත නේද? එහෙනම් උදේට කන්නයි බස් එකේ යන්නයි 70 අඩු කරනවා වගේම ගෙවත්තට සහ නෑමට යූස් කරපු 20න් 7 මොනවද කරනවද? අඩු කරන්න ඕන. හැබැයි අර ගාන මම කිව්ව ගාන මම ආරම්භ රුපියල් 100යි කිව්වා. හැබැයි භාග ගානේ ආරම්භ කරනවාද දන්නවද? නෑ. ආරම්භ ගාන එකක් කියලා අපි හිතන්නේ. එකෙන් අඩු කරනවා 20න් 7. පෙළක් ළමයි මේක 20න් 20 කියලා ලියාගන්න. ඔයාලගේ මතේ ප්‍රශ්නයක් නෑ. 20න් 20න් 7ක් අඩු කරත් එකයි. එකෙන් 20න් 7ක් අඩු කරත් එකයි. මාර්ග සිම්පල් ගානක්. මොකක් හරි දෙයක් 20කට බෙදලා කෑලි 7ක් අඩු කරා නම් 20න් තව ඉතුරු කෑලි කීයක්? 13ක්. 20කට කපලා කෑලි 7ක් අයින් කරා නම් 20න් 13ක් ඉතුරුයි. ඒ හැබැයි ඉතිරි නෑ. ඒ ඉතිරි. අහලා තියෙනවා. ඇඳුම් සේදීමට ඔයාට යාළුවෙක් කිව්වොත් ඔයාලව ඉතුරු ගන්න භාගයක්. තවත් 30 භාගයක් නෙවෙයි. ඒ වගේ ඇඳුම් සේදීම වර්ක් කරලා දෙන්නේ ඉතිරියෙන් 14න් 4යි. එහෙනම් රෝගිලකම් දෙක අහලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ දැන් ගන්න පුළුවන් අපිට. මොකද ඇඳුම් කියලා ඇඳුම් සේදීමට පාවිච්චි කරන්නේ ඉතිරිය 20න් 13යි. අන්න ඒ 20න් 13න් තමයි කොච්චරද? 13න් 4ක් යූස් කරන්නේ. බලන්න සුළු වෙනවා අර භාග වල විදිහට 13 13 1යි 13 13 1යි 4ට 4 1යි 20 4 5යි එක්වරක් එකක් වෙනවා පස්වරක් එක පහක් වෙනවා ලස්සනට උත්තරේ එනවා කියන එකයි කියලාද පහෙන් එකයි කියලා පහෙන් එකයි කියලා මම පොඩ්ඩක් නිකන් ලොකුවට ලියපු නිසා නේ හරියට මෙතන දෙලා දෙන්න වල් ෂේප් පේනවා නේද මොකද ලොකුවට ලියුව වැඩිද මන්ද හරි බලන්න වල් පේනවද කියලා අන්තිම උත්තරේ පහෙන් එක වෙලා තියෙනවා අවුලක් නැහැ නේද හරි රෝමිලක්කම් කියවුවා දෙන්න එකතුව අපි එක හදුවා එක හරි ඊට පස්සේ රෝමිලක්කම් දෙකේ හදුවා ඇඳුම් සේදීමට පාවිච්චි කරන්න කොච්චරද අපිට එකපාර ගන්න බෑ ඉතිරිය හදලා අපි එතනින් ඉස්සරහට ගත්තා හරි දැන් අපි රෝමිලක්කම් තුන දැන් ටැංකියේ කවර භාගයක් ජලයෙන් පිරී පවතීද දැන් මෙච්චරයි ඔයාලා රුපියල් 100ක් තිබ්බා 50යි 20යි අයින් කරලා දැන් 30යි ඉතුරු 30න් භාගයක් යාළුවට දුන්නගෙන 15ක් දුන්නා ඒ 15 අඩු කරලා නේද ඉතුරු ගන්න කියන්නේ 15ක් නෙවෙයි හිතන්නකො 30න් 10ක් වගා 100ක් තිබ්බ 70ක් මුලින් ඔයාට විතරක් කරා ඉතුරු 30යි ඒ ඉතුරු 30න් 10ක් යාළුවට දුන්නා නම් 10ක් යාළුවට දුන්නා නම් ඔයාට ඉතුරු 20ක් නේද ඒ 20ම දන්නේ කොහොමද ඔයාලා වාග්ය 30න් ඉතුරු 30න් ඔයා අඩු කරනවා යාළුවට දුන්න රුපියල් 10යි ඒ දෙමයි කරන්නේ රෝමිලක්කම් නෙමෙයි දැන් ටැංකියේ ඉතිරිය කියලා ගහලා තියෙන්නේ මම රෝමිලක්කම් තුනේ දැන් ටැංකියක් කියලා ලියන්නේ නැහැ මම ලියනවා දැන් ඉතිරිය කියලා මම එතන ඉතිරිය තමයි කියන වචනේ සාමාන්‍යයි හැබැයි මම දැන් ඉතිරිය කියලා දැම්මේ මෙතන ඉතිරියක් කියලා එකක් තිබ්බට ඒ නිසා මම හදලා දැන් ඉතිරිය කියලා දැන් ඉතිරිය කියන්නේ මාර්ග සිම්පල් ඔයා ගෙවත් කර නෑමට පාවිච්චි කරලා ඉතුරුනා රුපියල් 30ක් වගේ මෙතන 20න් 7ක් වියදම් වෙලා 20න් 13ක් ඉතුරුනා ඔය 20න් 13න් ඊට පස්සේ බලන්න ගෙවත්තටයි නෑමටයි 20න් 7ක් ගියා මෙතන ඉතුරු ගන්න චූරියෙන් ගියන්න 20න් 13 ඔය 20න් 13න් පස්සේ අනිත් සේදීම කොච්චරද කියන්නේ 13න් 4ක් තමයි හැබැයි 13න් 4 ඉතිරියේ මුළු ප්‍රමාණයෙන් ඇඳුම් සේදීමට ගියේ කීයද? 5න් 1යි. එහෙනම් දැන් ඉතිරිය වෙන්නේ ඔයා ගෙවත්තට දාලා නාලා ඉතුරු 20න් 13යිනේ. ඔය 20න් 13න් අඩු කරන්න ඕන. ඔයා ඇඳුම් සේදීමට පාවිච්චි කරේ 5න් 1යි. කියන්නේ මුළු ටැංකියෙන් 5න් 13න් 4 ඉතිරිය. ඔන්න ඔය 5න් 1 මොනවද කරන්න ඕනද? අඩු කරන්න ඕන. හැබැයි භාග කරන්න නම් හරිය සමාන වෙන්නේ. මෙයා 20 කරන්න 4න් උඩ ගන්නවා. මෙයා 4න් උඩ ගන්නවා. කෙලින්ම 20න් 13 20න් 13 අඩු කරනවා 5 වරක් 4 20යි 20න් 4යි 13න් 4ක් අඩු කරන්න කෙලින්ම 9යි 20න් 9ක් කියලා උත්තරේ දැක්කම හරි නේද මුලද මට පොඩි හරි සුදුකේක කරනවා කරද්දත් මුද මැසේජ් එකක් දාන්න නැත්නම් මේ Zoom මැසේජ් එකට දාන්න මම ගාඩ හදාගන්න දාගෙන ළමයි කෙනෙක්වත් නැහැ හරි ලස්සන උත්තරේ ලැබෙනවා දැන් ඕක ඉලක්කම් 4ට කලින් වාක්‍යයක් තියෙනවා මොකද්ද
තවත් ලීටර් 500ක් මුළු තැනිගේ වාෂ්පය සඳහා ගත වෙනවා. කියන්නේ මෙච්චර දැන් මේ වැඩ ටික ඔක්කොම කරගෙන ඇවිල්ලා දැන් කොච්චරද තියෙන්නේ? දැන් 29 තියෙන්නේ. මේ 29න් ජලය ටිකක් ගන්නවා. කොච්චරද? 500ක්. ඒක ගත්තට පස්සේ ටැංකිය ඉතුරු වෙන්නේ 4ෙන්. සරල දෙයක් කියනවා පොඩි රූපයක් ඇදලා පෙන්නන්න. මම මේ හරියට අදින්නේ නේ. මේ එතනින් පස්සේ මේ ඉන්නේ. ඊළඟ ගන්න. හරි. අර තියෙන්නේ 29. මේ තියෙන ටැංකිය නම් ටැංකියෙන් දැන් තියෙන්නේ කීයද? 29නේ. අර මෙයා කිව්ව වැඩේ කරලා අප පැනලියුම් පේනවා නේද? පේනවද ඉතින්? අර බලන්න යන්න. 29 තියෙන්නේ. ඔය 29 තව ජලයකට ගන්න. ඉවතර ගන්න ගාන කීයද? 500 ලීටර්. ඊට පස්සේ දැන් ටැංකිය තියෙන්නේ කීයද? දැන් ටැංකිය තියෙන්නේ 4 එකයි. කියන්නේ මෙහෙම ජලය තිබ්බා. දැන් ටැංකිය තියෙන්නේ කීයද? 4 එකයි. බලන්න මෙන්න මෙච්චරක් තිබ්බා ගන්න. ටැංකිය භාගයක්. භාගයෙන් 29 ගෙන් භාගයට චුට්ටයි නේද? ඔන්න ඔච්චරක් තිබුණා 500ක් එළියට ගත්තා 29ක් තිබුණේ ටැංකියෙන් 29ක් තිබ්බා 500ක් එළියට ගත්තා ඊට පස්සේ 4න් එක බවට පත් වුණා ඔයාගේ අහන්නේ මොකක්ද ටැංකිය ගත්තා මේ මුළු ටැංකිය කීයද කලින් තිබ්බ ටිකවත් දැන් තිබ්බ ටිකවත් නෙවෙයි මුළු ටැංකිය සිම්පල් ඔයාට ගානේ අගය තුන්න කෙනාගේ භාගයව දන්නවා අර ලීසල් ගන්න කරනවා මට තේරෙනවා ඒක 2019 මන්ට හොඳ දාන්න ඒකෙදි ඔයගේ චූටි දෙයක් තියෙනවා මම කියන්නේ පිටවට ඇඩ්වාන්ස් දෙයක් හදලා දෙනවා ඒක ඔයාලට තේරුම් ගන්න ඕන නැත්නම් අපි පොඩි ගණන් හදලා තේරුම් ගන්න හරි මෙන්න මේක ගාන දුන්නොත් තමයි දැන් ටැංකියේ තියෙන 4න් එකයි 4න් එක ලියන 500යි ඔයාලට සිම්පල් මුල් ටැංකිය දාන්න අපි කියන්න පුළුවන් නේද 4න් එකක් 500යි නම් කාලක් 500 කියන්නේ ඒ වගේ 4ක් කියන්නේ ඒ කියන්නේ 502ක් 504ක් පිට 2000 සිම්පල් නේද මෙතන 500යි කියන දීලා තියෙන්නේ දැන් 500යි කියලා දීලා තියෙන්නේ ඉවතට ගත්ත ප්‍රමාණය ඔයා මොනවද ඉවතට ගත්ත ප්‍රමාණය භාගයක් විදිහට දන්නවද නෑ ඒක භාගයක් විදිහට දන්නවා නම් සිම්පල් ගාන ඉවර කරන්න පුළුවන් ඉතින් මේ දෙන්න ඔයා අපරාධ ගත්ත නිසා මෙහෙම ඔයාගාව 100ක් තියෙනවා කවුරු හරි වගේ කීයක් හරි ඉල්ල ගන්නවා කවුරු හරි වගේ කීයක් හරි ඉල්ල ගන්නවා දැන් තියෙන 80 කීයද යාළුවෝ ඉල්ලන්නේ 100ක් තිබ්බසොත් වෙනවා. ඒ කියන්නේ 20ක් කරන්නේ. ඉතින් මේ 20 හොයන්න බෑ. ඔයාලා තිබ්බ ගානේ පස්සේ තියෙන ගාන මොනවද කරන්නේ? අඩු කරන්න. එනවා 100 තිබ්බ කෙනා 80 වෙනවා. 100 තිබ්බ 80 වෙනවා. ඒ යාළුවා ගත්ත ගාන හොයාගන්න තිබ්බ ගානේ දැන් තියෙන ගාන මොනවද? අඩු කරන්න. ඒ දේම මෙතනට කරන්න. ඒ ඉවතට ගත්ත ප්‍රමාණය භාගයක් විදිහට වා ගන්නවා. මේක කරනවා නම් මේක හදනවා වගේ. මේ ඉවතට ගත්ත භාගය ආදාර කරනවා. අදමලේන මෙතන ඉවතට ගත් කියලා මම කියනවා. ඉවතර ගත් ප්‍රමාණය වන්නේ කලින් ඔයාගාව තිබ්බ 29ක්. හැබැයි මේ 500 ගත්තට පස්සේ ඒ 29 4න් එක බවට පත් වෙලා තියෙනවා. මේ 4න් එක හරියට. 4න් එක බවට පත් වෙනවා. ඒ කියන්නේ 29 ටිකක් ගත්තාම 4න් එක උනා කියන්නේ ගත්ත ටික හොයන්න දීප ටික දැන් ටික අඩු. ඒක එකපාරට ගන්න හරය සමාන නැහැ. මෙයා පහින් කරන්න මෙයා පහින් කරනවා. මේක පාරම අඩු කරන්නේ නැහැ. හරි. කෙලින් 29 20 4ක් පහ 20 29 25 ගියාම 20න් 4ක් වෙනවා 4ට 4 කමාන 4ට කමාන්න පුළුවන් 4න් කියනවා පහින් එකක් කියලායි පැහැදිලි ඒ කියන්නේ මෙන්න මේ ගාන තිබ්බා පහෙන් එකක් තමයි ඉවතන මේ ඉවතර ගන්න කීයද පහෙන් එකයි ඔන්න ඔය ඉවතර ගත්ත ටික පහෙන් එකයි ඒ ඉවතර ගත්ත ටික පහෙන් එක තමයි 500ක් දැන් ඉතින් සිම්පල් 4න් එකක් 500 නම් ඒ වගේ 4ක් වෙන මුළු ගානක් අන්න ඒ වගේ මේක හදන්න මෙතන 505ක් හැබැයි අපිට නිකන් කියලා ගන්න පොඩ්ඩක් හරියට හදන්න ඔයා ගන්න දේ ලියන හදන්න ගන්න ඔයා ගන්න ඕනේ දේ විතර ගන්න ටික මේ හරස්මිතේ මම කරන්නේ ඉවතට ගත් ප්‍රමාණය සමානයි මුළු ධාරිතාවයේ කොච්චරද භාගත භාගය කලින් භාගය දන්නේ හැබැයි දැන් භාගය දන්නවා මුළු ධාරිතාවයේ කලින් එකක් තමයි ඉවතර අරන් තියෙන්නේ ඉවතර ගත්ත ටික ගානේ දුන්නා ඔයාට කීයක් කියලාද 500යි ලීටර් කියලා. එහෙනම් පරස්පරිතේ මේ පහ උඩට යන උඩ කිරින් පහ දෙක එකේ වරන බෙදීම එකක් විදියට කෙලිමු මුදා නැත්නම් මුළු ධාරිතාවය තනි කරගන්න පුළුවන් මුළු ධාරිතාවය තනි කරගන්න පුළුවන් 525යි 2500ක් ලීටර් කියලා වට මුළු ධාරිතාවය ලස්සනට ලැබෙනවා. බලන්න උඩ ලෙක්චර් එකක් 2017 මාර්ග සිම්පල් කරන්න. උඩ එන බලන්න කොච්චර ගණන් තියෙන්නේ කියලා.
හරි. සම්පූර්ණම ගාන තමයි චුට්ටක් කියන්න බෑ. සම්පූර්ණම ගාන මේ විදිහට හදලා ඉවරයි. හරි වල ඔය සිතුම් මොනවද ඕනක් නැද්ද? මොනවද තියෙනවද අංගල්පට කියන්නේ නැහැ. නැත්නම් ඉහි කියවයි මියුට් වෙනවා. හරිද? හරි. ෂේප් නේද? හරි. මම බෝඩ් එකේ ලියන කාලේ පැහැදිලි නේද? මම ටිකක් අකුරු ලොකු කරා ඒක නෙමෙයි. පොඩ්ඩක් ලියලා තියෙන්නේ. හරි හරි හරි. වැඩි තේරුණා පොඩ්ඩක් දාන්න බලන්න මෙසේජ් එක ගන්න හදපුවා නැත්නම් ගාන දැන් හරි තේරුණා කියලා. මටම ඩිරෙක්ට් දෙන්නත් කවන්නේ මේ එව්රිවන් දාලා දෙන්නත් කවන්නේ. ගොඩක් අය ඩිරෙක්ට් දාන්නේ නැත්නම් ප්‍රශ්නයක් නැහැ. එව්රිවන් දාලා හරි තේරුණා තේරුණා. හරි ඕකේ. හරිනේ. හරි. හරි. දැන් අපි යමු ඊළඟ ගානට. හරි. දැන් ඔයගොල්ලෝ ඔයගලගේ කරේ මට කියලා ගත්තේ භාගවල 2017 පාඩම. 2017 පාඩම නෑ. හරි. දැන් අපි යමු වෙන ගානකට. මම මේක අඩුපාඩු දාන්න අඩුපාඩු කියන්නේ වෙනවට එකද එතකම ඊළඟ ගාන කියන්න ඔයාලට වද කරන්න ඕන කියලා. හරි. මේක අඩුපාඩු දෙනවා අඩුපාඩු හතර ඉවර කරන්න. දැන් මම යන්නම්. ඔය ප්‍රතිශත ගානක් කරන්න. ප්‍රතිශත විභගත ගානක් කරන්න. මේක මුලින්ම තමයි Isso aí, assim, para mim, vou colocar. Ini kan memang berdasarkan dan perspektif yang kita lakukan. Memang perspektif yang paling utama. Tidak sedang atau cepat banget kotak sentuh negara. Ada sedang atau yang tidak kita ini. Ada sedang terus. Das dahat banget. Das dahat karena mau barang ini sekarang kita mau berdahat kan. Das dahat karena mau berdahat. और ऊपर आपने नहीं कर दोगे पूरी डाल देते दस दहाड़े का सात काला करना बोर्ड की कैमरा के पहले मुझे मालिश फोन में बोर्ड पे ना पहले लेता कनेक्शन के ना प्रश्न है बोर्ड पे पहले लेता मैसेज करता हूँ बोर्ड पे पहले लेता ठीक है पहले मालूम है कनेक्शन प्रश्न है इतना नहीं आता सिग्नल है फुल स्ट्रेंथ पे पहले रहो हाँ हाँ और लगा है अभिषेक यार मंगला है 10 12 कनेक्शन हमारा करना है वाईफाई का यूज कर रही हूँ හරි කමන්න. හරි. ඔයගොල්ලෝ මම ඔයාලට කරන්න කිව්වේ 2018 තුන්වෙනි ගාන. කවුරු හරි ළමයෙක් මේ WhatsApp group එකට දානවද ගාන? 2018 විභගත එකේ අංක 3 ගාන. 2018 විභගත එකේ අංක 3 ගාන. කවුරු හරි එක්කෙනෙක් group එකට දාන්න. 2018 අංක 3 ගාන. rapid revision group එකට පුළුවන් නම් ඒක ළමයෙක් කවුරු හරි දාන්න. හරි. ඉක්මනට කරන්න මම පොඩි වෙලාවකට විනාඩි 3ක විතර මම ගාන හදනවා මම කලින් කිව්වා වගේ මෙතනදී බලන්න ගොඩක් ඔයාලට මේක තේරුම් කරවන්න. හරි ඉක්මනට කරන්න 2018 යන්න තෝරන්න. දස් 10 ඉක්මනට කරන්න. 2018 අංක 3.
මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා දෙන්න ස්ක්‍රීන් එක වෙනම බලන්න චුට්ටක් ටක් කරලා මෙසේජ් එකක් දාන්න. ඔය ළමයි ලියන නවත්තන්න. එයි. ඔය මේ ලියලා තියෙන ළමයි එක පොඩ්ඩක් අයින් කරන්න. දැන් ස්ක්‍රීන් එක ෂෙයා කරපුවම ලියන්න ගන්නවා. පොඩි ළමයි වගේ හැසිරෙන්න එපා. ඒක අයින් කරන්න කලින් කෙනෙක් වාඩි රෙස් කරන්න පුළුවන්. ඒක අයින් කරන්න ළමයි. හරි. තව දෙකක් තියෙනවා. ඒකත් අයින් කරන්න. හරි. මම 2018 ගන්න ඕනවල් ෂෙයා කරලා තියෙනවා. මේ කරන්ට් අක් ගන්න මොනවා ගන්න කරන්න කියලා තියෙනවා මම ඔයාලට. හරි. කරපුණ දේ ඒනොට ටක් ගාලා කලික් කරන්න. තාමත් එක පෑන් එකක් තියෙනවා මතේ. ඒක දාපු එක ටක් ගාලා ඉක්කලා. නැත්නම් විනාඩි දෙකක් දෙන්න. ඉක්මනට ගන්න 2018 ගන්න. තීරු බදු පරිපණම් බදු සම්බන්ධ ගන්න. ෂෙයාර් කරන්න ගන්න. තමයි හොඳයි ඔයගොල්ලෝ මම හිතන්නේ පටන් ගන්න හිටපු 34ම තාම ඉන්නවා. ඒක දිගට වැඩ කරන්නේ අතර මේ ඕ ලෙවල් ළමයිනේ ඉතින්. ආයෙ ගෙදර නිකන් කනවා බොනවා ආයෙ වැඩ කරනවා. එහෙම කර කර ඉන්න බා. පිළිවෙලට වැඩි කොට ඉවර කරන්න. හරි. ගන්න කල් ඉවරයිද? ගන්න කල් ඉවරයි චුට්ටක් කියන්න. 2018 අට 3 ගාන. ඔයගොල්ලෝ මාත් කරගන්න. මාත් තමයි මාත් කරනවා. ඔයගොල්ලෝ කරේ බාහිර 17. ඊට පස්සේ දැන් කරේ ප්‍රතිශත 2018 විරුණුගත ගාන ප්‍රතිශත කොටස් කියන්නේ 2018 තමයි ලේසි ගාන අපේ අතේ. හරි වෙලාද නේද? හරි. වෙලාදී අපි ගාන ගන්නවා. නැත්නම් බෝඩ් එක පුරා ගන්නවා. බෝඩ් එකේ තියෙනවා ලේස්. හරි මම මේ ක්ලාස් එක අතන රෙකෝඩින් අදට විතරයි දෙන්නේ. මොකද අද මම පෝස්ට් එක දාලා ගොඩක් පරක් වුණා මේ. මොකද පෝස්ට් එක හදලා තිබුණේ නැහැ හදලා කියලා. ඒක තමයි පරක් වුණේ. මේ නිසා මම මෙසේජ් එකක් දාලා පරක් වුණේ. මම ඊළඟ දවසේ ඉඳන් රෙකෝඩින්ග්ස් කරන්න ලයිව් ක්ලාස් එක කරා ඉච්චරයි. මොකද මේක ෆ්‍රී කරන්නේ නන්දෝ දිනන රෙකෝඩින් කොට ගහ ගන්න ඕනේ නේද? නැත්නම් ප්‍රශ්නයක් නැහැ. මම රෙකෝඩින් එක කොහොමද දානවනේ. ඒක දෙන්නවා. ඊළඟ දවසේ නම් කියන්නේ අපි හොස්පිටල් මම ක්ලාස් එක කොහොමද කරන්නේ ප්‍රයෝග කරනවා රෙකෝඩින් එකේ. මේක සෙට් කර ගන්න විතරයි කියන්නේ. මේ සඳහන් කොහොමද කරන්න මම දේශනා කරලා ඉන්නන්නේ. මේ බදා දෙක කොහොමද කරන්න පාලි කියන්නම්. කොහොමද වැඩේ කරගමු. හොස්පිටල් දවස් දෙකම. ඒතර මේ හොස්පිටල් ඉඳලා කොහොමද ක්ලාස් එක විදිහට කරනවා. මේ මෙච්චර මේ ලයිට් එක පොල් වෙන්නේ නැහැ. එතන ඒ වුණත් ඔයගොල්ලෝ ලස්සන වෙලා ඇටෙක් කරගන්න. හැබැයි ඒක නම් මම රෙකෝඩින්ග්ස් දෙන්නේ නැහැ. ඒකද ඔයගොල්ලෝ අත රෙකෝඩින්ග් එක දුර වෙනවා. හරි අපි මොකද කරන්නේ? මොකද්ද ගන්න තියෙන්නේ? විදුලි භාණ්ඩයක් කාර්යණය කිරීමේදී 100ට 30ට තීරුබද්දක් අය කෙරේ. මෙම වර්ගයේ භාණ්ඩයක් කාර්යණය කිරීමේදී තීරුබද්ද ලෙස 9000ක් කිව යුතු නම් ආනයනය කරන භාණ්ඩයේ වටිනාකම මොකද? මාර්ග සිම්පල් ගණන් කරපුවාට අර අන්තිම භාග ගන්න මම කරේ දන්න දේ ලියන්නේ කියන්නේ. ඔය ඕල් මැත්ස් කොට දාන්න තියෙන එකම ක්‍රමය තමයි. දන්න දේ ලියන්න එච්චරයි. සුළු වෙලා උත්තරේ ලැබෙන්නේ. ඔයාට 9000ක් 130ක් ගන්න කියලාද කියන්නේ නැහැ. ගොඩක් ළමයි ඔක දැකපු ගමන් කරන්නේ 9000ක් 130ක් කරනවා. සා වෙලක් ළමයි කරන ප්‍රතිශතයේ උඩයට මාරු කරනවා කියන එක. කටපාඩම් ක්‍රම දාගන්න එපා ගණිතයට එහෙමත් ඔයාට සිංහල වලට වඩා ගණිතේ පාඩම්.
ඒ නිසා කටපාඩම් තියාගන්න වෙලා තමයි මේ කුඩට බඳු කරනවා. සිම්පල්. ඒ කාරණේ විතරයි ඔයාලට කරන්න වෙන්නේ. තව ගණන් ගොඩක් තියෙනවා ඔයාලට දුන්නේ. ඒ නිසා දන්න දේ එක වැඩි කරගන්න. මෙච්චර මම කියන්නේ. ඔයාලා ඉස්සරහට ඉන්න හොඳට හැමදාම මම දන්නවා විදිහට කියලා. සිම්පල් ඒ කොටස කියනවා භාණ්ඩයක් තියෙනවා තීරුබදු 130ක් වැය කරනවා. තීරුබදු මුදල නේද දීලා තියෙන්නේ. තීරුබදු මුදලනේ. ඔයා කියන්නේ තීරුබද්ද සමානයි කියලා. තීරුබද්ද සමානයි. මේකේ ආනයනික වටිනාකම. දන්නේ. ඉතින් ඔයා වටිනාකම කියන එක කියනවා. ඒක දන්නේ නැහැ. හැබැයි වටිනාකමට ඔයා 130ක් කියලා දන්නවනේ. ඒක දාන්න. වටිනාකමට 130ක්. තීරුබද්ද ගානේ දුන්නා නේද 9000ක් කියලා. මෙතන සුළුරට සුළුකල ගන්න මේ ඉඳන් දෙපැත්තට. තීරුබද්ද ගානේ දුන්නා නේද? කලින් ගානට ඇඟිලි ඉතිරි වෙච්ච නැත්නම් ඊළඟට ජලය ප්‍රමාණය 500 කියලා දුන්නා. ඒ වගේ තීරුබද්ද 9000ක් කියලා දුන්නා. 10 හරස් මිදේ උඩට එවන්න. 3 හරස් මිදේ පල්ලෙහාට එවන්න. ඔයාට මේකේ වටිනාකම ලැබෙනවා. 3ට 3 1යි 9ට 3 3යි 3000ක් 10 ලස්සන උත්තරේ 30000 කියලා ලැබෙනවා. වටිනාකම. මම මෙතන අයන්නයි වයන්නයි යන්න. ආනයනික ආනයනික වටිනාකම. රුපියල් 30000 කියලා උත්තරේ. සිම්පල් ගානක් මේ ඉන්දස් දන්න ලේසිම ගානක් ඈ. හරි. B කොටසක් ඉතින් ඔය වගේමයි චූටි ගණන් දෙකක් තියෙනවා. නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම 30000. කලින් ගාන සම්බන්ධයක් නැහැ. නිවසක වාර්ෂික තක්සේරු වටිනාකම 30000. එම දේපල නගර සභාව 108ක වාර්ෂික පරිපාලන බද්දක් අය කරයින. කාර්තුවකට ගෙවිලි පරිපාලන බද්ද මුදල සොයන්න කියලා තියෙනවා. කාර්තුවකට කොච්චරද කියලා අහනවා. සිම්පල් හදලා දාන්න. කොමිලක්කම් එක කාර්තුවට බද්ද පරිපාලන දන්නවනේ. කාර්තුවට බද්ද ආදායම් බද්ද නැත්නම් ඕනක්ස් එක පරිපාලන බද්ද අය කරන්නේ ඒ දේපලේ තක්සේරු වටිනාකමට මේ දේපලේ තක්සේරු වටිනාකම කීයද 30000. උඩ 30000 නිසා මේක තුනේ. මේ ගාඩ දුන්න තක්සේරු වටිනාකම 30000යි කියලා. 30000ට 100ට කීයක් රජය ගන්න? 30000ට 100ට 8ක් රජය අය කරන්නේ. 30000ට 108යි. හැබැයි ගානේ කාර්තුවකට 30000ට 108ක් හදොත් වෙන්නේ වාර්ෂික. ගොඩක් ගානේ වාර්ෂික හදන අවුරුද්දට කාර්තු 7යි කියලා මතක තියාගෙන 7ෙන් බෙදලා හදනවා. එහෙම හදන්න බෑ. 30000ට 108යි. ඒ අවුරුද්දකට ඔයාට කාර්තුව කියන්නේ මාස 3යි. නිකම්ම 3ෙන් ගුණ කරොත් වාර්ෂික බද්ද 3ෙන් ගුණ කරා කියන්නේ අවුරුදු 3කට වෙනවා. අවුරුදු 3කට නෙවෙයි ගානේ හදන මාස 3කට. එහෙනම් මේක මාස කියලා පෙන්නන්න උද ගහින් බෙදලා සිම්පල් කිව්වොත් එහෙම වාර්ෂික වරිගණන් බද්ද කොච්චරද? එහෙනම් කාලේ මාස වලින් දාලා හරියනවා. නෑ 12 බෙදලා අවුරුදු ගණන් සිම්පල් සුළු වෙනවා. 3ට 3 1යි 12ට 3 4යි. 7ට 4 1යි 8ට 4 2යි. බිංදු දෙකකට බිංදු දෙකක් ලැබෙනවා. කෙලෙ විතර 300යි 302ක් රුපියල් 600ක් කියලා බලන්න කොච්චර කොට ගන්නද කියලා. අවුරුදු කිහිපයකට පසු නිවසේ තක්සේරු වටිනාකම වෙනස් වෙනවා. ප්‍රශ්නේ තමයි මේ ගන්න චුටි හදලා වටිනාකමක් තියෙන නැත්නම් මේක සිම්පල් ගානක් ගන්න ප්‍රතිශත ගන්න නිසා සිම්පල් ගානක් වෙන්න බැහැ. අවුරුදු කිහිපයකට පසු නිවසේ තක්සේරු වටිනාකම වෙනස් වෙනවා. ඒ කියන්නේ දැන් නිවසේ 30000යිද නැහැ. තවද නගර සභාවයකට වරිපණම් බදු ප්‍රතිශතය 9කට වැඩි වුණා. ඒ කියන්නේ මේ 108 දිනක 108ද නැහැ 9 වුණා. එවිට කාර්තුවකට ගෙවි වරිපණම් බදු මුදල 30කින් වැඩි වුණා. බලන්න සිම්පල් එන්නේ ගානේ කියලා දෙමු. මාර්ම සිම්පල්. දැන් කාර්තුවකට ගෙවන්න කලින් විදිහට 600. ගාන කියනවා 30කින් මොන වුණා කියලාද? 30කින් වැඩි වුණා කියනවා නම් ඒ කියන්නේ දැන් 600 600 600. ඒක ගාන අහලානේ 600 ඉතින් පල්ලෙන් පෙන්නන්නේ. රෝමියක්කම් දෙකේ ඔයාලා අහලා තියෙන ප්‍රශ්න මොනවද? වාර්ෂික තක්සේරු වටිනාකම. වෙලා තමයි වාර්ෂික තක්සේරු වටිනාකම කියන්නේ හදලා. වාර්ෂික තක්සේරු වටිනාකම කොහොමද හදන්නේ? ඔයගොල්ලෝ ප්‍රතිශත ඔයාලට මාර්ක් දෙන්න ආරම්භ කළා වෙන්න හරියන්නේ නැහැ. ඔයා මෙතනින් තිබන් කිව්ව දෙයමයි. දන්න දේ ලියන්න. දැන් 600යි 30ක් වැඩි වුණා කියන්නේ 630 කියලා ඔයාලට තේරුම් ගන්න පුළුවන් නේද? එහෙනම් ඔයා කියනවා දැන් කියලා කැලක් උඩට දාලා දැන් මම කායක් නේ කයක් නේ ඒක කාර්තුව බද්ද කියන්නේ. දැන් කාර්තුව බද්ද කියන්නේ තක්සේරු වටිනාකම අපි දන්නේ මෙතන වටිනාකම දරන්නේ. ඒ වගේ තක්සේරු වටිනාකම පයන්නේ වයන්නේ ලැබෙනවා. තක්සේරු වටිනාකමට 100ට කීයද රජය අය කරන්නේ? 108ක් කලින් දැන් 108ක් නෑ 109ට වැඩි ගිය. ගානික තමයි කියන්නේ 109ට වැඩි ගිය. ගාන දිලා දෙන ඒ කාර්තුවකට දන්නද මම කියන්නේ? ගානේ මට දුන්න කාර්තුවක වත්තෝ කියලා දෙන්න පඩේවා. මම මේක හදාගන්න 600ට 630. සුළු කරන්න 3ට 3 1යි 12ට 3 7යි. වෙන සුළු වෙනවද? නෑ. වෙන එකක්වත් සුළු වෙන්නේ නෑ. හරස් මුදේ දාන්න වෙනද වගේ.
දැන් කාලවලටපත් ඔයාලා දන්නවනේ 630යි කියලා. 630 මෙතන ලිව්වා. මෙතන 100යි 4යි 400යි කියලා කෙලින් මම උඩට එනවා. 400 න උඩින් 400ක් විදිහට. කෙලින් මෙතන 3 කැපුණා. 9 විතරයි. 9 න විදිහට 9ක් විදිහට. ඔයාලට අක්සේරු වටිනාකම ලැබෙනවා. බලන්න. 9ට 9 එකයි. 63 කියන්නේ නම්බරක් 7. කෙලින්ම 7යි. 70 වරක් 400 අග බිඳුව අගට ලියන්න. අක්සේරු වටිනාකම තක්සේරු වටිනාකම ඔයාලට ගන්න පුළුවන් හතරක් අතර 28යි. ඒ කියන්නේ දැන් තක්සේරු වටිනාකම කීයක් වෙලා? රුපියල් 28000ක් වෙනවා. මාත් සිම්පල් නේද? බලන්න මේ මොඩල් ප්‍රතිශත මාගේ දාපු ප්‍රතිශත ගන්න. කිසිම මාවක් නැහැ. පැහැදිලිද? හරි. මේක ඩක්කල්ට කොට ගන්න දැන් අපිට ගණන් දෙකක් කරලා ඉවරයි. අපිට 10 මාරක් ටයිම් දෙන්න අපිට ගණන් 10ක් කරලා ඉවරයි කොහොමයි? හරි. මේක කොට ගන්න මම ඩක්කල්ලා ඊළඟ ගන්න බලලා කියන්නේ. හරි. දැන් අපි භාග ගණන් කරලා ඉවරයි. ප්‍රතිශත ගණන් කරලා ඉවරයි. අපි දැන් යමු සමගාමී සමීකරණ ගණන් කරන්න. හරි. සමගාමී සමීකරණ 2018 ගාන එච්චර ලොකු අමාරු ගානක් නෙවෙයි. අපි යමු 20යි 20. හරි මේක අඩුපාඩු හදාගන්න ඕනේ. අඩුපාඩු තියෙන ළමයි ඉන්නවනම් හරි සමගාමී සමීකරණ 2014 යන බාට 2014 කෙලවරේ දාලා කියන එක හොඳ ගානක් වෙන්න ඕන. හරි 2017 සමගාමී සමීකරණ ගාන බලන්න. ආ හරි 2017 සමගාමී සමීකරණ ගාන දැක්වා පොලේ අපි පැත්තේ දීලා දෙන එකේ බලන්න පළවෙනි සමගාමී සමීකරණ කියන කීපොත් තියෙනවා. ඒකේ 18 16 20 ඊට පස්සේ තමයි 2017 අන්න ඒක කපලා ඉවරයි. හරිද? හරි. ඒක කපලා අයින් කළා 2017 සමගාමී සමීකරණ ගාන ගන්න හැමෝම 2017 2017 මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. දෙදස් දාහත කරන්න දෙදස් දාහත පේපර් එක නැති අයට මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි ඔයාලට දැන් දෙදස් දාහත ගන්න පේනවා. දෙදස් දාහතේ අංක පහ ගන්න චිත්‍ර ප්‍රදර්ශනයක කතාවක් තියෙනවා. ෂේප් ෆෝන් එක කරලා හරි ස්ක්‍රීන් එක පේනව නේද? හරි ඔය චිත්‍ර ප්‍රදර්ශනයක් කියන ගාන ඉක්මනට කරන්න. ලොකු වෙලාවක් දෙන්නේ නැහැ. ටක් ගාලා කරන්න. 2017 ගාන. හරි කළ ඉවරයි කරා කියන්න. පොඩි වෙලාවක් යන ගාන කරන්න හොඳින් බලන්න. දෙදස් දාහත ගාන කරන්න මම ස්ක්‍රීන් එක ෂෙයා කරලා තියෙනවා. තව විනාඩි 3ක් විතර දෙන්න. ලොකු වෙලාවක් දෙන්න. අද අපි සාකච්ඡා කරන්න කියලා මම ඔයාලට කියලා තියෙන්නේ. හරි. මට ගාස් කරන්න. ඔයාලට සවුන්ඩ් එක එනවා නේද? ප්‍රශ්නයක් නැහැ. ෂේප්ද? හරි. ආයෙ පැහැදිලි නේද? දැන් ස්ක්‍රීන් එක නේද? මේ බලන්න වීඩියෝ ඔඩියෝ අවුලක් නැහැ නේද?
ඉක්මනට කරන්න. තව විනාඩි දෙකක් විතර. හරි. වෙලාව ඉතින් ගාන කරමුද? කරලා ඉවරයි chat එකට දාන්න බෑනේ ගාන කරලා ඉවරයි කියලා. කරලා ඉවරයි. ඔය ලියන නවත්තන්න ළමයි. ලියන කට්ටිය නවත්තන්නේ ලියන එක. ඔන්න තවලක් එක වෙන්නේ නැහැ. දැන් දැක්කේ. හරියට කට පොඩි ගාලේ නවත්ත. හරි. ඔන්න බොඩි වෙනවා. බොඩි එක ලියන්න. ඔය ගාලේ කරමු. ඔයගොල්ලෝ කරන්නේ සමගාමී සමීකරණ ගන්න. දවස් 10 නේද? ගන්න කරලා ඉවරයි කියන්න. ගන්න කරලා ඉවරයි. සූම් එකේ chat එක දාන්න. මාව පර්සන් දෙන්නක් කමන්නේ. පොඩ්ඩක් දෙන්නක් කමන්නේ. ඉවරයි. හරි. හරි මම ගන්න. හරි. මොකද්ද ගන්න කියන්නේ? හරි. හරි. ගාන කියනවා හොඳට මෙතන එකේ AB කියලා කැලේ දෙකක් තියෙනවා. ඒ කැලේ සමගාමී සමීකරණ B කැලේ අසමාන. ඔය දෙකම 10 11 අලුත් 11 අලුත් 10. සර්. අලුත් 11 පාරේ. දෙගොල්ලන්ට ඕක කළා තියෙන ඉන්සෙක්ට් එකක් නේ කරන්නේ කොලොස්. චිත්‍ර දර්ශනයක් සඳහා චිත්‍ර සෝරි ප්‍රවේශ පත්වල පිළිගන්න මොහොත දක්වා ඇත. වැඩි හිටියෙකුට 225ක් යනවා ළමයෙකුට 150ක් යනවා. වැඩි හිටියන් සහ ළමයින් සමන්විත කණ්ඩායමක් මෙම ප්‍රදර්ශන ලැබීමට තීරණය කර ඇත. ළමයි වැඩි හිටිය දෙගොල්ලම වෙනවා. මෙම කණ්ඩායමේ සිටින ළමයින් ගණන වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයකට වඩා පහක් වැඩි එකක්. හරි කතාවක් නෙවෙයි නිකන් රෆ්ලි කියමන් යන්න. මෙම කණ්ඩායම සඳහා ප්‍රවේශ පත්‍ර වලට වැය වෙන මුදල 6525කි. 6525ක් වැය වෙන ප්‍රවේශ පත්‍ර වලට කණ්ඩායමේ සිටින වැඩිහිටියන් ගණන x ද ළමයින් ගණන y ද ගැන සමගාමී සමීකරණ බලක් ගොඩ ගන්න. පාට ලොකු කතාවක් කියන උඩ ටිකට් එක ගණන් දීලා සමීකරණ දෙන්නේ කොහොමද? මෙච්චරයි වෙන්න ඕන. ඔයාට සමගාමී සමීකරණ ගන්න දත්ත දෙකක් තියෙනවා. විචල්යන් දෙන්නේ. විචල්යන් දෙන්නේ කියන්නේ වෙනස් වෙන දෙන්නේ හරියට දන්නේ නැහැ. සමහරවිට ගන්න අහලා තියෙන්නේ දෙන්නේ. වැඩිහිටියන් ගන්න ළමයි ගන්න දන්නේ නැහැ. ඒ දෙන්න විචල්යන් දෙන්නා. ඒ විචල්යන් දෙන්න සම්බන්ධ කරන දත්තයන් දෙන්නෙක් දෙනවා. එක දත්තයක් අගයක් විදිහට දෙනවා ගොඩක් වෙලාවට අනිත් දත්තේ සම්බන්ධයක් විදිහට දෙනවා. දැන් මෙතන බලන්න මුදල දීලා තියෙනවා. ටිකට් වලට යන්නේ මෙන්න මෙච්චර මුදලක් කියලා ගානේ කියලා තියෙනවා. ඒක අගයක්. ඊළඟට ගාන බලන්න කියලා දෙනවා. වැඩිහිටියන් ළමයි ගන්න වැඩිහිටියන් ගන්න මේ දෙගුණයකට වඩා පහක් වැඩි. අන්න දෙවෙනි දත්තය ඒක සම්බන්ධයක් විදිහට පහක් තමයි. පහක් වැඩි කියලා නමුත් ඒක සම්බන්ධයක් විචාරය දෙන්න. ඔය දෙන්න ඔයා සමීකරණ දෙකක් තවර පත් කරන්න ඕනි. හරි. මම මුලින්ම ලේසියට මුදලට ගන්නවා. හරි. මුදලට ගන්න සිම්පල් ඒ නිසා මුදලට සමීකරණය කරන්න. ගානේ වල දුන්නේ වැඩිහිටියන් ගන්න x කියලානේ. වැඩිහිටියන් ටිකක් කියලා 225. මෙතන ඔය කියන 6525 වැය වෙලා තියෙන වැඩිහිටියන්ට ළමයින්ටයි කියන වර්ග දෙකකනේ. එතකොට වැඩිහිටි ටිකට් එකක් 225යි. ටිකට් එකක්. ඔයා ගාව වැඩිහිටියෝ කීයක් ඉන්නවද? නැත්නම් ඔයාලා කණ්ඩායම වැඩිහිටියෝ කීයක් ඉන්නවද? x ප්‍රමාණය. වැඩිහිටියෝ දෙන්නයි නම් 225 ටිකයි. වැඩිහිටියෝ පහයි නම් 225 පහයි. මේ හරියට උදාන්නේ නෑ. x කියලා ගන්නත් දුන්න. x කියලා ගන්න. ඊට පස්සේ මේ ඉදල සහ ළමයින්ගේ ටිකට් එකක් 150යි.
ළමයි එක්කෙනයි දෙන්නේ. ළමයි එක්කෙනයි නේද? ළමයි දෙන්නයි නේද? ළමයි ගාන අපි දන්නත් නෑ x වගේම ළමයි ගාන අපි දන්නේ y කියලා. මේ ඉන්නේ වැඩිහිටියන්ට යන මුදල, මේ ඉන්නේ ළමයින්ට යන මුදල. මේ මුදල් දෙකේ එකතුව තමයි 6525 කියලා ගන්න. හරි. ඔය සමගාමී සමීකරණ ලේසි කියලා ගොඩක් ළමයි හිතන් ඉන්නවා. සමගාමී සමීකරණ අමාරු පාඩ කරනවා. සමගාමී සමීකරණ හදාගන්න. මාර ඩක්කේ මාර සිම්පල් සරල තේරුම් ගන්න. මේක තේරුම් ගන්න බෑද? 225 එක වැඩි වෙන x ප්‍රමාණය. 150යි එක ළමයි y ප්‍රමාණය. මුදල සිම්පල්. ඕක තේරුම් ගන්න බැරි ළමයිට සමගාමී සමීකරණ හදන්න බෑ. හේතුව එක්සෑම් එකේ සමගාමී සමීකරණ දෙන මෙයා විශ්ලේෂණ කියලා දෙන්නේ. ඔයාලට හදාගන්න වෙනවා. 225 x ගන්න 150 y සමාන 5.25 වගේ ලොකු මේක ඊටත් වඩා අමාරුයි. ඔයාලට මේ සමීකරණ සුළු කරන්න පුළුවන් වෙන්න ඕනේ. බලන්න සමීකරණයේ පද කීයක් නේද? 225 x කියන්නේ එක පදයක් ඈ. උඩ කිරීම වලින් පද වෙක් වෙන්නේ නැහැ. 150 y කියන්නේ එක සමීකරණයක පදයක්. වෙක් වෙන්නේ නැහැ. ධන වලින් වෙන් වෙලා තියෙනවා. 150 y කියන්නේ එක පදයක්. 5.25 කියන්නේ තව පදයක්. පද කීයක් තියෙන්නේ? 3යි. 225 x එකයි 150 එකයි 5.25 එකයි. සමීකරණයක් එකම පදයකින් බෙදන්න පුළුවන් පද ඔක්කොම. සමීකරණයක එකම පදේ ඕන පද 10ක් දෙනවා. 10 එකම සංඛ්‍යාවෙන් බෙදනවා බෙදන්න පුළුවන්. දැන් 2යි මේ සමානයි 10යි නේ. දෙපැත්තම දෙකෙන් බෙදලා y ගන්නවා. ඒ වගේ මේකේ දෙපැත්තම එකම සංඛ්‍යාවෙන් බෙදන්න පුළුවන්. හැබැයි පද ගානම බෙදන්න. මෙතන පද 1යි ඔය තුන් දෙනා බෙදන්න. 2යි y සමානයි 10යි 2 සහ 2යි y සමාන 10යි විතරයි. හැබැයි මෙතන 225x 150යි 6.25 කැලි තුනක්. ඔය කැලි තුනම බලන්න 225 25න් බෙදෙනවා. 150 25න් බෙදෙනවා. 6.25 බෙදෙනවා. සමීකරණයේ පද තුනක් තියෙනවා. ඔය පද තුන 25න් බෙදන්න. මම මේ පළවෙනි දාන නිසා ඒත් උන්නේ නැහැ කවලනේ බෙද පෙන්නන්න ඕනේ 10ක් වඩා ගන්න. කපල ගන්න. 225ට 25 කියන්නේ 125 4යි. 200ට 8යි. 8යි මේ 25 9යි. 150 125 4යි. 50ට 2යි. 6යි. 6.5 අපලා ඉන්න කලා 25 කොහොමද 25 බෙදන්නේ 65ට 25 දෙකයි 50 15 15 එකෙන් 17යි 152 150ට 6 දෙකක් තියෙනවා 2යි 5යි 25යි 25ට 1යි 9යි 6යි 261යි මට තව බෙදන්න පුළුවන් අන්න නේද 65ට 2යි 50යි 15 152ට 6යි 25ට 1යි මට ඉතින් තව බෙදන්න පුළුවන්. බලන්න තුනෙන් බෙදනවා. තුනෙන් බෙදනවා. මෙයා තුනෙන් බෙදනවා. 600 260 තුනෙන් බෙදනවා. චුටි කාලේ බෙදන ඉලක්කම් දශමී කියලා. 2යි 6යි 1යි 9යි. 9 උනා කියන නිසා තුනෙන් බෙදනවා. සිම්පල් නේ. 9යි 9ට තුනේ 3. 6ට තුනේ 2යි. 260කට තුනේ 26ට තුනේ 8යි. 8 24යි. දෙකක් ඉතුරුයි 21කට 7යි. බලන්න දැන් 3 වරක් x 3යි x දෙවරක් y දෙකයි y සමානයි 87යි. අච්චර ලොකු සමීකරණයක් දැන් කොච්චර පොඩි එකක්ද බලන්න. අන්න ඒක තමයි අමාරු වලට. සුළු කිරීම අමාරුයිද? මාර සිම්පල් දැන් මේක පහින් මෙහෙම බෙද බෙද හිතුවම එච්චර එකකට 25ක් තියෙනවා 50ක් තියෙනවා 25ක් තියෙනවා 25න් ගමන. අතන මේක 79යි සමාන තියෙනවා. මම කරේ නෑ. ඔයාලා තේරුම් ගන්න. අතන 225 කියන්නේ 73 තුනක්. 150කින් දෙක. තරම් 75න් බෙදනවා. එච්චර කරන්න ඕනේ ඔයාලා 25න් කපලා 2න් ගමන්න. දැන් එක සමීකරණයක් පදේ මේ හැදුවේ අගයට. දැන් මම සමීකරණේ හදන විදිහ කියලා දෙනවා සම්බන්ධ තුනට අහන්න. හරි. සම්බන්ධ බලන්න. මොකද්ද? මෙන්න කණ්ඩායමේ සිටින ළමයින් ගණන. ළමයින් ගණන ඉච්චරයි කියන්නේ. ළමයින් ගණන. වැඩිහිටියන් ගණනෙන් දෙගුණයකට වඩා පහක් වැඩි. ඒතර වැඩිහිටියන් ගණන අඩුයි. වැඩිහිටියන් ගණන ඩබල් මෙච්චරයි නම්. වැඩිහිටියන් ගණන දෙගුණේ ඔන්න මේ ගන්න. මගේ දක්වන දේ තියෙන වැඩිහිටියන් ගණන දෙගුණේ. මෙහි සිටින ළමයින් ගණන වැඩිහිටියන් ගණනෙන් දෙගුණයකට වඩා පහක් වැඩි. එතකොට මේ ඉන්නේ වැඩිහිටියන්ගේ දෙගුණය. වැඩිහිටියන් ඔන්න ඩබල්. ළමයි ඊටත් වඩා පහක් වැඩි. ඒ කියන්නේ මේ ෆෝන් එක තියෙන්නේ ළමයි. මේ ඉන්නේ වැඩිහිටියන්ගේ ඩබල්. එතකොට මේ ළමයි ගානෙන් වැඩිහිටියන්ගේ ඩබල් අඩු කරපම් වෙනස පහක් වෙන්න ඕනේ නේද? ඉතින් මේක ලියන්න. ළමයින් ගාන y ළමයින් ගානෙන් අඩු කරන්න වැඩිහිටියන් ගානේ දෙගුණය. sorry x වැඩිහිටියන් ගානේ දෙගුණය. ළමයි ගානේ අඩු කරන ළමයි ගාන y නේ ළමයි ගාන y ළමයි ගාන අඩු කරනවා වැඩිහිටියන්ට දෙන්නේ ළමයි ගාන කියන්නේ ගාන කිව්වේ ළමයි ගාන වෙන ළමයි ගාන වැඩිහිටියන්ට දෙගුණයට වඩා පහක් වැඩි මේ ඉන්නේ වැඩිහිටියන්ට දෙගුණේ මේ ඉන්නේ ළමයි ගාන වැඩි නම් ළමයි ගානේ
වැඩිහිටියන්ගේ දෙගුණය අඩු කරලා වෙනස මේ ગેප් එක කීයද? 5යි. බලන්න කොච්චර සරල සම්බන්ධයක්ද ගන්න තියෙන්නේ. ඕන වලින් ගන්න ඕනේද? හා. දැන් ඉතින් සරල සමීකරණ දෙකක් තියෙනවා. සමගාමී සමීකරණ දෙකක්. සිම්පල් විසඳලා දාන්නයි තියෙන්නේ. සිම්පල් විසඳලා දාන්නයි තියෙන්නේ. බලන්න සමීකරණ දෙකක් x හරි y හරි සමාන වෙන ප්‍රමාණය නැහැ. x උඩ 3යි පල්ලි 2යි. සරල සූත්‍රයක් නැහැ. y උඩ 2යි පල්ලි 2යි. සරල සූත්‍රයක් නැහැ. බෑ. එහෙනම් සමාන කරගන්න වෙනවා. මට ලේසි y ගන්න සමාන කරගෙන මෙතන y 2යි. එතන y 1යි. එහෙනම් අංක දෙක සමීකරණය යොමු ගුණ කරනවා දෙකේ. ඒතකොට දෙවරක් y 2යි y වෙනවා. ඍණ දෙවරක් දෙක 4යි x වෙනවා. සමානයි 5 දෙකක් 10ක් වෙනවා. ඔයගොල්ලෝ අංක 3 කියලා දාන්නා නේද? සාමාන්‍යයෙන් දාන්න අංක දෙක ඩෑෂ් කියලා. ඒක අංක දෙකේම යොමුපත්. හරි. දැන් බලන්න අංක දෙක ඩෑෂ් එක සහ අංක 1 y ගන්න ප්‍රමාණය සමානයි. y ගන්න ප්‍රමාණය සමානයි. 87 10කට ගන්න සමාන එකේ දෙක ඩෑෂ් අඩු කරනවා y ගන්න කරන්න බෑ. අංක 1 අඩු කරනවා අංක 2 ඩෑෂ්. එකේ වම් පැත්ත 3x ධන 2y 3x ධන 2යි. අඩු කරද්දී තමයි මම වරහන් දාලා අඩු කරන්න වාක්‍ය කරේ කියලා. වාර්ත කරනවා එක දෙකක් වැඩි කරගන්න හොඳයි. මෙයාගේ වම් පැත්ත 3x ධන 2y වයි. අඩු කරනවා මෙයාගේ වම් පැත්ත 2y ඍණ 4x 2y ඍණ 4x. හරිද? වරහන් දාලා අගයට කරන්නේ ඔය දෙයමයි 87න් අඩු කරනවා පහේ දෙකක් එතකොට 10යි තියෙන්නේ. තව මේක කියන්න කමක්. 3x ධන 2y y. ඔන්න ඍණ වාක් 2y ඍණ 2y වෙනවා. ඍණයි ඍණයි ධන 4x වෙනවා. සමානයි 87න් 10ක් 77ක්. බලන්න දැන් ධන 2y ට ඍණ 2y නැති වෙනවා. 3x සහ 4x එකතු වුණාම 7x වෙනවා. 7x 77යි. දෙපැත්තම කීයෙන් බෙදනවද? දෙපැත්තම 7ෙන් බෙදනවා. x සමානයි 77 7ෙන් බෙදුනොත් 11 කියලා එනවා. අපි x ලගේ පාගෙන ඉවරයි. x ලගේ පාගෙන ඉවරයි නම් y ලගේ ගන්න පුළුවන්. 1 2 2 ඩෑෂ් එකම එකට ආදේශ කරලා y ලගේ පාගන්න පුළුවන්. අංක දෙකෙන් ගන්න ලේසි. මම මේ පැත්තෙන් දෙනවා. අංක දෙකට ආදේශය කියලා. දෙකට ආදේශය. එහෙනම් පේනවද? ඔයාලා කියනවා අංක දෙක සමීකරණය. මොකද්ද? y ඍණ 2යි. x ලගේ දැන් දානවා. මම ආදේශ කරන්නේ වරහන් සමීකරණය. ආදේශ දෙකේ අලුත් කිව්ව වරහක් විදිහට. ඒ වගේ y ලගේ x ලගේ ඒවා දන්නවද? 11 කියනවා. y ඍණ දෙපාරක් x 2යි x 2යි x සමානයි කියනවා. සමානයි 5යි. දෙවරක් කළා 22යි. y ඍණ 22 සමානයි 5යි. කෙලින්ම y සමානයි ඍණ 22 ගන්න එකම ධන 22 විදිහට 5යි 22 කියනවා 23යි. ඒක පාල් කියන්නේ. 5 ධන 22 කට යන්න ඕනේ 10 කරලා. කෙලින්ම y ලගේ කියන්නේ 22යි. දැන් ගෙදර යනවාද කියන්න. ගානේ අහලා තියෙනවද බලන්න. සමගාමී සමීකරණ විලක් කරනවා. අංක දාන්න පෙරමුණ තමයි මෙන්න මේ කැලේ තමයි රෝග ඉලක්කම් වෙන්නේ. එහෙනම් මෙන්න මෙතනින් රෝග ඉලක්කම් වෙනවා. මෙතනින් රෝග ඉලක්කම් ඉවරයි. මෙන්න මෙතනින් තමයි රෝග ඉලක්කම් දෙක පටන් ගන්න. රෝග ඉලක්කම් දෙක අතරින් ඉවර නෑ. තව උත්තර ක්ලියර් කරනවා. මොකක්ද අහන්නේ? සමගාමී සමීකරණ විලක් කරන එක විසදා වැඩි විදියට ගන්න ලයින් ලඟින් ගන්න වෙන වෙන. පාස්ලින් ගාලියන් උන. ඒම නිසා වැඩිහිටියන් ගාම x නේ වැඩිහිටියන් 11ක්. එම නිසා ළමුන් කියේද 27. මේක අනිවාර්යෙන් කියන්න ඕන අහලා තියෙනවා. රෝග ඉලක්කම් දෙක මෙතනින් ඉවරයි. දැන් රෝග ඉලක්කම් 3. රෝග ඉලක්කම් 3 අසමානතාව. මොකක්ද රෝග ඉලක්කම් 3 කියන්නේ? 225 පීඩන 3750 උඩයි සමානයි 5500 අසමානතාව විසඳා පීට ගතකින් පරිම ලිඛිත මේ ආලේඛන මේක කළා දාන්න මෙතනින් ගැලීම මුලින්ම මේ තුන් අසමානතාවය ලියා ගන්න 225යි p 225යි මේ p එකතු කිරීම 3750 සමීකරණ වගේම තමයි සමානයි උඩයි සමානයි 5500 දැන් මට පොඩි දෙයක් මෙතන පේනවා බලන්න 225 75 500 මෙතන දිගලා වගේ 25 කියමුනේ අන්නේ වගේ සුළුකලයක අසමානතා සමීකරණ වගේ සමීකරණේ වගේම අසමානතා පද 1යි 2යි අසමානතාවය සමීකරණය වෙනස් වෙන්නේ කොතනද ඍණ සංඛ්‍යාවලින් බෙදීමේදී ඍණ සංඛ්‍යාවලින් බෙදුවම අසමානතාවයේ පැත්ත මාරු වෙනවා සමීකරණේ පැත්තට මාරු වෙනවා තමයි මේ සමානව පැත්ත මාරුවා තෝරනවා හැබැයි මෙයා පැත්ත මාරුවා අනිත් පැත්ත හැරෙනවා එතන මම 25 කපනවා 225 කීයද 9 104යි 208යි ඔයකයි 9 370යි 104යි 300 4 ඒවා තුනක් 12යි
75ට 3යි 12යි 3යි 5. 5500 අග 5500 තමයි මම ඔබට ගමන්නේ නැහැ. 550 තමයි. 55ට 25ම 2යි. ඉතුරුයි 5. 50ට 2යි. 220. හරිනේ? 55ට 25 2යි. ඉතුරුයි 5ක්. 5 විතර 50යි. මම විදුලත් කවර කරලා. ඒක පාලා. 220. හරි මේක ඉවරයි. හරි. දැන් සුළු වෙන්නේ නැහැ. එළියට 9යි ධන 15යි බිඳුව 150. බිඳුව මෙතන කැපෙන්නේ නැහැ. අසමානතාවය වෙනසක් වෙන්නේ නැහැ. මෙතන 220යි. කෙලින්ම 150 නිකුත් දාන්න. 9යි උඩයි සමානයි 220 50 අඩු කර 150 අඩු කරනවා එකපාර 220 100ක් අඩු කරනවා 120යි. 150 අඩු කරනවා 70. සිම්පල්. 70. මේ 9යි කියන්නේ 9 මේ කියන්නේ හරි. මේ p දෙකක් ගමන 9 නේද? පඩ p වල කියන්නේ p වල කියනවා උඩයිම සමානයි. මේ 9 කියන්නේ වගේ. හරි. 70ට 9 කීයද? 9 7 63යි. නේද? 9 7 63යි. ඉතුරුයි 7ක්. 7.7 කියලා 7.7. හරි. මේකට ඉරිකු. ඉරි ගහන අසමානතාව විතර පීට ගත උපරිම නිකිත. අර මොසුත් තමයි. 150 නිකන් කියන 120 70 70 ළඟට. සෝයි. හරි. හතර සමහර තමයි. මේවා හතක් ඉතුරුයි 7ක් 70ට ආය 7ක් 7.7ක්. ඔයාලට මේ P වලගේ 7.7 ට අමුයි කියන්නේ. ඒ කියන්නේ P වලගේ එකක් හරි. P වලගේ දෙකක් හරි. P වලගේ තුනක් හරි. P වලගේ 8 හරිද? නෑ 8 7.4ට ලොකි. මේක කියන 7.4ට උඩට සමානයි. ඒ කියන්නේ 7.7ක් හරි. හැබැයි නිකිල කියලා ගාන කියලා දෙනවා. දශම හරි. නෑ ඒ කියන්නේ P ට ගන්න පුළුවන් උපරිමම P උපරිම කියලා ලියනවා. P උපරිම ගාන හරි නිකිල නෑ. P ට ගන්න උපරිම නිකිලම යන්නේ. P උපරිම කියයිද? 7යි. කියන්නේ 1 2 3 4 5 6 7 බිඳුව ඍණ ගණන් ඔක්කොම හරි නිකිල කිව්වා. හැබැයි උපරිම නිකිල කිව්වම බිඳුව 1 2 3 4 5 7 8 නෑ කියන්නේ 7 තමයි ලොකු දෙයක්. හරි සිම්පල් ගානක් කරේ 7ක් කරලා ඩෝවල් දාගන්න. එතකොට දැන් සමගාමී සමීකරණ ගානක කරලා ඉවර කරගන්න. හරි. මම පොඩි ගයින් එක රෝඩ් බොක්ස් එක ටක් ගාලා අඩුපාඩු දෙක කියනවා ඉක්මනට ඉවර කරන්න. චුට්ටක් චැට් එකට දාන්න කට්ටිය මෙන්න නේද? හරි එක්කෙනා ඒකනේ ළමයි පොඩ්ඩක් දාන්න මේ 23යි මම තව ගානක් කරපද ගානක් හතරක් වෙනවා තව මිනිත් 5ක් වැඩි පුරේ ඒක පොඩ්ඩක් චැට් එකට දාන්න අවුලක් නැද්ද ටග්ගල් දාන්න ඔයාලට ඇති වගේ නම නවත්තන්න මම ලොකු වෙලාවක් නැහැ ක්ලාස් කරන්නේ නැහැ සමහර ක්ලාස් පැය 3මාරක් විතර කරාට මොකද ඔයාලට උතන බෝරින් වෙනවා අපි තව ගානක් කරමුද නැත්නම් නවත්තමු ක්ලාස් එක පටන් ගන්න කරක් කරා නැත්නම් දවසකට ගණන් හතරක් කොහොමද කරන්නේ ටග්ගල් චැට් එකට දාන්න තව ගානක් කරනවද අපි ක්ලාස් එක නවත්තමු ටග්ගල් කියලා තව ගානක් කරනවද අපි ක්ලාස් එක නවත්තමු ඉක්මනට චැට් එකට දාන්න මේ මාව ඉන්බොක්ස් කරන්න කවන්නේ නැත්නම් everyone දාලා දෙන්න කවන්නේ. ඉක්මනින් කවුරු හරි ගෙන්න මේ කට්ටිය දාන්න. ටගල් හැමෝම දාන්න 30ක් ඉන්නවා. 30ම දාන්න පොඩි මැසේජ් එකක්. කරමුද නැත්නම් 30ම දාන්න ටගල්. අඩුපාඩු දෙන එක හදාගන්න. අඩුපාඩු දෙන එක හදාගන්න. chat එක ටගල් දාන්න. මම ඉන්බොක්ස් කරක් කමන්නේ නැත්නම් ගාන දෙන්න කමන්නේ. තව ගණක් කරමු. ටගල් ගාන පොඩි දෙයක් ගන්න. තව ගණක් කරනවා අපි කියලා දාන්න chat එකට. මේක අඩුපාඩු හොඳට ඉවර කරන්න. ටගල් අඩුපාඩු ඉවර කරන්න. හරි මම දෙන්න ගන්න. මෙසේජ් 6ක් තියෙනවා. හරි. කර තව ගණන් කර තව ගණන් කර තව ගණන් කරමු. හරි. හරි කරමු. ගොඩක් කටි මම ඉන්බොක්ස් එකක් දාලා දෙනවා. හරි. තව ගණන් කරමු දෙන්නා ළමයි. හරි එක ගණන් කරනවා වෙන. හරි. 20යි 22 20යි 22
අපි වර්ග පූර්ණේ නැත්නම් වර්ගජ සමීකරණ ගණන් කරමු. අලුත් 11ට ශූන්‍ය දෙයක් තියෙනවා. ඔයාලා කරලා නෑ භාගයක් තියෙනවා. අට 10 වර්ග සමීකරණ කරාට 11 වර්ග පූර්ණේ කියලා එකක් තියෙනවා. කමක් නෑ. සූත්‍රය හදන්න 10 ළමයිට ඒක පුළුවන්. තව ගණන් කරමු හරි කරමු. හරි. ටක් ගාලා පෙරවන්න 20 22 අංක 3 ගන්න. මම ස්ක්‍රීන් එකක් ෂෙයා කරන්න. ටක් ගාලා නෝට් එක වෙලාවක් ඔයාලට හදන්න දෙන්න ළමයි. මේ මොකද අලුත් 10ක් තියෙන නිසා මේ අලුත් 10 කරන්න ගන්න අලුත් 11 ගන්න කරන්න. ඔයාලට මේක කරන්න බැරි නෑ. මම අර මේ ඔයාලට 10 වර්ග සමීකරණ විතරයි කරලා තියෙන්නේ. මේක 11 තියෙන්නේ. ඒ වුණාට මේක ඔයාලට කරන්න පුළුවන්. ඒක ලොකු අවුලක් නෑ. වර්ග පූර්ණේ කැලේ නිකන් බලන් ඉන්න. වර්ග සමීකරණ හදන්න ටක් ගාලා ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. මේ හරි ස්ක්‍රීන් ෂෙයා කරලා ළමයි ලියන නවත්තන්න කොහොමද ලියන්න එපා මම තව කෙනෙක්ට බලා ගන්න මේක ෂෙයා කරන්නේ ගාන නැති කෙනෙක්ට හරි වර්ග සමීකරණ ගාන වෙන්න තියෙනවා අංක 3 ගාන 20 22 පේපර් එකේ අංක 3 ගාන හරි ඉන්න මම කැමරා ඔෆ් කරලා හරි කවුරුද ලියන්න බලමයි හරි ඔයාලට ගාන පේනව නේද ළමයි හරි ටක් ගාලා කරන්න ගාන කවුරුත් ලියන්න එපා මම ගාන දාලා තියෙන්නේ ඔය අංක 3 කියලා ගන්න පොඩි වෙලාවක් දෙන්න මම ගාන කරනවා ඊට පස්සේ හරි ඉක්මනට ගන්න අර මොකද කොලේ මට යූස් කරන්න තියෙන පැත්තේ වර්ගන සමීකරණ කියලා කියන එකේ 20 22 කෙලවරය කියලා දැක්ක කරනවා වර්ග සමීකරණ කෙලවරය කියලා ගන්න ටික කියනවා හරි ඉක්පත ගන්න ප්‍රබෝධ කරන්න කියලා සතියක් දාන්න බලන්න හරි කරපොයි නෝ ගන්න කරපොයි 10 ළමයි ඔයගලන්ට පුළුවන් මේ සමීකරණය හදා ගන්න. තව විනාඩි දෙකක් දෙන්න. ගාන දෙනවා අරය ආවරණ වෘත්තාකාර ආස්තරයක් 2r ධන 3 වන ආස්තරයකින් කපා ඉවත් කරලා දෙනවා. කියන්නේ ඔය ලොකු වෘත්තේ රූපේ බෝඩ් එකේ මේ ස්ක්‍රීන් එකේ පේන ලොකු වෘත්තේ අරය 2r ධන 3යි. එයාගෙන් චුට්ටි අරය ආවරණ වෘත්තයක් කපා ඉවත් කළ පිට ඉතිරි වන ආස්තර කොටසේ වර්ගඵලය 27යි 5 කියලා දීලා තියෙනවා. R මගින් ඔය සමීකරණය තෘප්ත කරනවා වෙන්නවා. 10 ළමයින්ට ඒක අලුත් 11ට ඒක ඇල්ල පුළුවන්. මෙච්චරයි. ලොකු එක්කෙනාගෙන් පොඩි එක්කෙනා කපලා අයින් කරා කියන්නේ ඉතුරු වෙන එක්කෙනා 27යි 5 කියන්නේ. ලොකු වෘත්තයෙන් පොඩි වෘත්තය අඩු කරාම නේද 27යි 5 වෙන්නේ. එහෙනම් 5r වර්ගය අඩු කිරීම 5r වර්ගය 27යි 5 වෙන්න ඕනි කියලා සමීකරණය හදන්න බලන්න. සමීකරණය හදන්න. සිම්පල් ගණන් තියෙනවා. සිම්පල් ගණන් තියෙනවා. 2r ධන 3 කියන ලොකු වෘත්තය එයාගේ අරය 2r ධන 3යි පොඩි වෘත්තය අරය r ඒ පොඩි වෘත්තේ කපලා අයින් කරලා තියෙනවා පොඩි වෘත්තේ කපලා අයින් කරලා තියෙනවා කරන්න බලන්න ලොකු වෘත්තයක් තියෙනවා එයා ඇතුලේ පොඩි වෘත්තයක් තියෙනවා පොඩි වෘත්තේ අරය r ලොකු වෘත්තේ අරය 2r ධන 3 ඒ ලොකු වෘත්තේ චූටි වෘත්තේ කපලා අයින් කරන්න තියෙන්නේ. ඒකට ටයර් එකක් වගේ එකක් තමයි දැන් ඉතුරු වෙලා තියෙන්නේ. ඔයාට කියන්නේ ඒ ටයර් එකේ වගේ කෙනාගේ වර්ගඵලය 27යි 5 කියලා. 27යි 5 කියලා. ඒක ඇසුරින් ඔය කියන වර්ගජ සමීකරණ මොනවද කරන්නේ? ගොඩ නගන්න ඕන.
ගොඩනගන්න ඕන. හරි. මම ස්ක්‍රීන් ෂෙයාර් කරගෙන නවත්තනවා. හරි. හරි. මම බෝඩ් එකේ රුපියල් කරලා තියෙනවා. කරන්න බලන්න ගන්න. හරි. මම ගන්න. දැන් ඔයගොල්ලෝ මේ හරි. ඔයගොල්ලෝ මේ ඔයාලගේ වර්ග සමීකරණ කියලා ෆෝල් එකේ වර්ග සමීකරණ කියන්නේ රචනා පේපර් එකේ දෙවෙනි එක්සන වර්ග සමීකරණයේ කෙලවරේ තියෙනවා. කෙලවරේ තියෙනවා. 30යි 20ද ඒක කපලා ඉන්නවා. 30යි 20 කපලා ඉන්නවා. හරි. මම කරනවා දැන් අමාරුත් එක්ක නිසා මම කරලා දෙනවා. හරි. මේ වගේ දෙයක් තියෙනවා. හරි. මම දැන් සමීකරණේ ගොඩනගන්න කියන්නේ යනවා. හරි. ඕකේ. මොකක්ද ගන්න කියන්නේ? හරි. හරි. සද්ද කිසිනේ මොනවද තිබුණා චෙක් කරලා දාන්න. හරි අපි ගන්න දෙමු. ගන්න කියනවා මොකද්ද? අර ආර වෘත්තාකාර ආස්තරයකින් 2r ධන සෝරි. කපලේ වත් කරලා දෙනවා 2r ධන 3 කියන වෘත්තයකින්. ආස්තරයේ වලින් පරිදි 28ක් 5 වගේ 5 වේ. r වගින් r වගේ ධන 4r ඔක්කොම කතාවක් වෙනවා. මෙච්චරයිනේ. මේ ලොකු එක්කෙනාගේ මේ ඇතුලේ ඉන්න පොඩි එක්කෙනා ඉන්නවා නේද මෙහා ලැබෙනවා. ඒකද. ලොකු එක්කෙනාගේ වර්ගඵලය 5 r වර්ගයේ වෘත්තයේ වර්ගඵලය ඕනම වෘත්තයක වර්ගඵලය 5r වර්ගඵලය කැපිටල් r වෙනවා 5r වර්ගයේ නේද ඕනම වෘත්තයේ වර්ගඵලය ඉතින් මෙයාගේ වර්ගඵලය තමයි මොකද්ද 5r වර්ගය හැබැයි ලොකු එක්කෙනාගේ අරය එකක් වෙනවද ලොකු එක්කෙනාගේ අරය 2r දාන්න ඒතර 5r වර්ගය කියපු 2r දාන්න තුනේ වර්ගය තමයි හරි 5 2r දාන්න තුනේ වර්ගය අඩු කිරි පොඩි එක්කෙනාගේ අරය සිම්පල් නා ඒතර එයාගේ 5r වර්ගයම තමයි මේ ටික සමානව කීයද 27යි 5 වලට බලන්න මේ තමයි අඳ වෙන එක මේ භාග ගන්න හැර. ඉතුරු ගණන් තුනෙන් තියෙන එකම සුළු තියෙන. බලන්න පද කියන්නේ 1යි. 1යි. පද කියන්නේ පද 3යි. බලන්න පද තුනටම 5ක් 5ක් මොනවද? කපලයින් කරලා අතෙන් 20 දෙකෙන් ගාලා මට හරිද? දැන් 10 11 ඉන්නේ අලුත් 11 කියන්නේ. අලුත් 11 දෙකේ 11 තමයි. අර බලන්න තව මාසෙක නැහැ වගේ දාන්න. දැන් මේ විදි එකක් නියු ඩිලීවර් එකක් නෙවෙයි දෙකක් ඩිලීවර් 17 18 අද 19ක් තිබු තුනක් ඩිලීවර් ඒ විභාගෙ ඉතරවල ලියනවා දැන් තුනක් විතර ඩිලීවර් එකක් කරන්නේ දැන් අද රැයේ සතිය තුනක් විතර ලියනවා 19 පෙබරවාරි සතිය දවසක් කොහොමද එකක් හරියට හරියට දැන් මේක වර්ග කරලා තියෙන්නේ මේ වර්ගයෙන් මේ වර්ගය අඩු කරලා මෙයාට සමාන කරගන්න දැන් විතර ද්විපද ප්‍රකාශනය x දාන y ගේ වර්ගය ද්විපදයක වර්ගයෙන් කොහොමද x වල වර්ගය y වල වර්ගය දෙන්නේ ගුණිතය දෙන්නේ සිම්පල් පළවෙනි පදේ වර්ගය 2r වර්ගය දෙකේ වර්ගය 4යි 4යි r වර්ගය මම දැන් මේවල පොඩි කියලා දෙන්නේ ඔයාලා ළමයි දන්නවා ද්විපද ප්‍රකාශක වර්ගයයි කියන්නේ x දාලා තුනේ වර්ගය කිව්වොත් මොනවද දෙන්නේ x වර්ගය වෙනවා ඊට පස්සේ අගට තුනේ වර්ගය වෙනවා 9 x අර්ථ 3යි x දෙකෙන් වෙනවා 6යි x වෙනවා ඔන්න ඕකනේ ඉන්නේ ඔක දැනට අපි කින්න බෑ 10 කියලා අපිට එතකොට පළවෙනි පදේ වර්ගය x වර්ගයේ x කිව්වහම ඒක 2යි r 2යි r වර්ගය දෙකේ වර්ගය 4යි 4යි r වර්ගය ඉතින් 2යි r වර්ග 3 6යි 6යි ඩබල් 6x ඒ වගේ 6යි ඩබල් කරනවා 12යි r ඒ වගේම තුනේ වර්ගය කියන්නේ මොනවද 9ක් වෙනවා මෙතන තියෙනවා ඍණ r වර්ගය සමානයි 24 ඍණ r වර්ගයක් මේ 4යි r වර්ගය එනවා 3යි r වර්ගය වෙනවා ධන 12යි r ධන 12යි r ධන 9 සමානව 24 දැනට හේතුව දැන් සමීකරණය බලන්න 1යි 2යි 3යි 4 පද කියන්නේ 4යි පද 4 තුනෙන් කැපෙනවා 3 12 9 ඉස්සර තුනෙන් කැපෙනවා ඒතකොට තුනේ 1යි 12ට තුනේ 4යි 9ට තුනේ 3යි 24 තුනේ 9යි කෙලින්ම මෙතන තුන කැපුණා r වර්ගය ධන 12 කැපිලා 4යි r ධන 9 කැපෙන්නේ තුනේ 3යි මේ ධන 9 වලින් හිතේනවා ඍණ 9ට විදිහට සමානයි b බලන්න පේපර් එකේ දීලා තියෙන උත්තරේ r වර්ගය හරි 4යි r හරි ධන තුන ගණනය කියන්නේ ඍණ 9 වෙන වේදනක් හයයි වෙන්නේ ඍණ 9 බලන්න පේපර් එකේ සම්පූර්ණ ලස්සනට හරි 10 9 11 12 ගොල්ලන් ගන්නවා බෝඩ් එකේ අයින් වෙනවා බලන්න ඔය සුළු කිරි ටික හරිද කියලා මම සුළු කරපු විදිය බලන්න අන්න ඒක තමයි උසුන් දිර වැදගත් තමයි සුළු කරන විදිහ තමයි වැදගත් වෙන්නේ හරි
ඊට පස්සේ ගාන කියනවා ඊට පස්සේ ගාන කියනවා ළමයි මොකද්ද ඊට පස්සේ කියන්නේ තෘප්ත කරන බව පෙන්වනවා. එය විසඳීමෙන් R කියන්නේ පළමුව දශම ස්ථාන. මෙන්න මේක ඇරෙන්න හදපු කරලා ළමයින්ට. ඉතින් කියලා දාන අනුකලන්ට බලන්න මේක අවුව මාරු දෙයක් නැහැ. මොකද ඔයාලට ඉස්සරහට ගෙනියන්න තියෙන එකක්. මම සමීකරණය ලියන්නේ. මොකද්ද? R වර්ගයේ තන 4R ඍණ 9 සමානයි 30. හරිද? හරි. මම සමීකරණය ලියන්න ලයිට් එක ගන්න. අවුල සමීකරණය. හරි. වර්ග පූර්ණය කරනවා කියන්නේ පූර්ණ වර්ගයක් බවට පත් කරනවා. මෙන්න මේ R වර්ගයේ ධන 4යි R කියන එක නා. ඔයා මෙන්න මේ වගේ පූර්ණ වර්ගයක් අස්සට දාගන්න ඕන. සහ මෙතන තිබ්බ ඍණ 6 එහෙම්ම ඉන්නවා සමානයි වෙනවා. ඊට මම ලියන ස්ට්‍රක්චර් මෙතන වෙනවා මෙතන වර්ගය තියෙන්නේ. හරි. මේ වගේ වර්ගයක් අස්සට එන්න ඕන. R තිබිලා වර්ග වුණාම නේද R වර්ගයේ මෙතන උඩත් එක සංසන්දනය කරන්නේ. R තිබිලා වර්ග වුණාම R වර්ග. දැන් මෙන්න මෙතන මැද පදේ හැදෙනවා දන්නවනේ. මෙතන වලින් දෙන්නේ. පළවෙනි පදේ වර්ග කරනවා. පද්දෙන්නේ ගුණිතේ වරක් දෙගුණේ මැද පදේ. දෙවෙනි පදේ වර්ග කරනවා. එතකොට මැද පදේ හැදෙන්නේ මේ දෙන්න මුලලා ඩබල් කරන්නේ. ඒ කියන්නේ මෙතන හතරේ භාගي ගන්න. සම්පූර්ණ පිටියෙන් දැන් එපා වලින් නම් එහෙම මෙතන හතර නම් හතර දෙකෙන් බෙදලා දෙක දාන්න. එච්චරයි. 6 තිබ්බනම් 6 දෙකෙන් බෙදුවා 3 දැම්මා. 10 තිබ්බනම් 10 දෙකෙන් බෙදුවා 5 දැම්මා. ඍණ 10 තිබ්බනම් ඍණ 10 දෙකෙන් බෙදුවා ඍණ 5. පන්නලා හරි. දැන් බලන්න හිටින් R වර්ගයේ R වර්ගයේ හරි. R වර්ග දෙක 2යි R. එක ඩබල් වුණොත් 4යි R. හරි. හැබැයි ධන දෙකකින් වර්ගයක් එනවා නේ. මේ වර්ගේ නම් ධන දෙකේ වර්ගය කියන්නේ 4යි. හැබැයි උඩට තරක් තියෙනවා. නෑ. ඔයා මේ ජෝඩුව වෙනකොට මේ වර්ගන දාපුවම 3 දෙනෙක් එනවා. වැඩිපුර එන එක නම් මොනවද කියලා දාන්න. වැඩිපුර එන 4 අඩු කරලා දාන්න. වැඩිපුර එන 4 අඩු කරලා දාන්න. ඔන්න ඔක තමයි පරිපූර්ණ සමස්තයෙන් කිව්වේ. R ගත්තම දැන් R වර්ගයේ දෙන එක නම් 4 භාගයේ 2 ගත්තා. R වර්ගයේ හරි දෙකේ හරි දෙකේ වර්ගයේ 4යි 4ක් කරගන්න. සරලව සිම්පල් කෙටිම කටේ කියන්නේ ඒක හොඳ නැහැ පිටර පාඩම් කරගන්න. මොකද දැන් එක්සැම්පල් ලංකාවට ඉන්නවා R වර්ගයෙන් සාධන. 4 භාගයේ 2 දැම්මා. දෙකේ වර්ගයේ 4යි 4ක් කරනවා. ඊතර මෙතන ඍණ දෙක තිබ්බත් ඍණ දෙකේ වර්ගයක් තර 4යි. ඒත් 4ක් කරනවා. ඒක මොකක් තිබ්බත් ඍණ ධන මොනවද තිබ්බම පිට අඩු කිරීමයි වෙන්නේ. හරි. දැන් මම ලියනවා කියන්නේ R ධන දෙකේ වර්ගය ඍණ 4යි ඍණ 6යි ඍණ 10යි සමානයි 20. ඔයාලට මොන R වර්ගයේ ඍණ 10 අලෙක් කරලා දාන්න. R ධන දෙකේ වර්ගය සමානයි 10යි. ඔයාලට R වර්ගය එන මේ වර්ගය නැති කරගන්න. වර්ගය නැති කරගන්න දෙපැත්තෙන් මොකක් ගන්නවද? දෙපැත්තෙම වර්ගමූලය ගන්න. මෙතන නම් ඉතින් R ධන දෙකේ වර්ගයේ වර්ගමූලය ගන්නවද? R ධන දෙක නැගනවා. එනේ x වර්ගයේ වර්ගමූලය x නේ. ඒ වගේ R ධන දෙකේ වර්ගයේ වර්ගමූලය R ධන දෙක. මූල 10යි මේ පේපර් එකට print කරලා දෙන්න දුන්නා 3.1 ඕනම සංඛ්‍යාවක මූල දෙකයි. 4 වර්ගමූලය කියද 2යි. දෙවරක් දෙක 4යි. හැබැයි ඍණ දෙක වැරදිද? ඍණ දෙක වැරදිද? 4යි. ඒ කියන්නේ සංඛ්‍යාවක වර්ගමූල ධනමූල කියලා පාර්ට් දෙකක් තියෙනවා. 10 ළමයි ඔබට බලන්න ඉන්න 11 ෂේප් එක වලින් සරල තේරෙනවා. ඔයාලට සාරලගේ වා ගන්න නම් එහෙනම් මේ ධන දෙකත් අනිත් පැත්තට දාන්න. R සමානයි ධනමූල ඍණ 3.1 ධන දෙක අනිත් පැත්තට යනවා විදිහට. ඍණ දෙකක්. දැන් ගාන පාර්ට් දෙකයි. එකක් මේ ධනමූල ඍණයට උත්තර දෙකක් එනවා මෙතන. ධනමූල ඍණ. ඔයා එකක් ගන්නවා ධන සලකා. අනික ඔයා ගන්නවා ඍණ සලකා. ධන සලකා කියන්නේ R සමානයි. ධන 3.1 අඩු කිරීම 2 ඒ කියන්නේ 1.1 ඍණ සලකා වෙන්නේ R සමානයි ඍණ 3.1 ඍණ 2යි ඍණ එකතු වෙනවා ඍණ 5.1 උත්තර දෙන්න. ගාන දෙක. අපි බලන්න ගාන ගන්න හදන්නේ කියලා. එය විසඳීමෙන් R ගේ අගය පළමු දශම ස්ථානට සොයන්න. තව දෙයක්. ගානේ 5 ලගේ 3.1 ලෙස එන IT ඊළඟ ගන්න. හරි. ඒ විසඳීමෙන් R ගේ අගය පළමු දශම ස්ථානට සොයන්න. R කියන්නේ මේ පුතේ R කියන්නේ බලන්න. මේ චූටි පුතේ R එකට R කියන්නේ. R නම් එළම 1.6 කියලා. 5.1 දිග ඍණ වෙන්න පුළුවන්. ඔයාගේ ස්කන්ධය. ස්කන්ධය කියන්නේ අදිශයක් නේ. විද්‍යාව දන්නවද? අදිශයක් නේ. ඔයාගේ ස්කන්ධය කිලෝ 50යි. ස්කන්ධය කිලෝ ඍණ 50ක් නෑ. ඒක වැටෙනවා. කියන්නේ දිග ඍණ වෙන්න පුළුවන්. ඒ කියන්නේ දිග ඍණ වෙන නම් කිලෝ වගේ. දිග ඍණ පිය නොහැක. දිග ඍණ වෙන්න බෑ. ඒ කියන්නේ R 1.1 සෙන්ටිමීටර වෙනවා.
sorry 1.2යි ආසන්න පළල දශම ස්ථාන මේ දාලා තියෙනවා 1.2 සෙන්ටිමීටර කියලා ගන්න කියන කාරණේ කියන පළවෙනි දශම සොයන්න ඊට පස්සේ තමයි 5 වලගේ 3.2 කුඩා ආස්තරය බලන්නේ කියන්නේ මේ r ලගේ දැන් ඔයා දන්නවා 1.2 කියලා ඉතින් අගේ දන්නවා අගේ 1.2 කියලා නෙවෙයි 1.2 එහෙනම් ඉතින් ඔයාලට පුළුවන් මේ අනිත් පාඩමිය හදලා දාන්න c equal to 5 r c සමානයි 2 5 r දෙවරක් 5 වලගේ 3.1යි r වලගේ 1.2 දෙකකින් ගුණ කරනවා 6.2යි ගුණ කරනවා 1.2 දොළොස්වරක් හැදෙනවා කියන දශම ස්ථාන හතරක් දොළොස්වර 24 හතරයි දෙකක් විතරයි දොළොස්වරක 72යි 74 කෙලින්ම දශම ස්ථාන දෙකක් තිබෙන නිසා දශම ස්ථාන දෙකක් තියෙන උත්තරේ 7.4යි 4යි සෙන්ටිමීටර වෙනවා. හරි. සිම්පල් ගානක් කරේ වැඩි අවුලක් නැහැ නේද? හරි. හොඳයි. ළමයි 29 මිනිස්සු කියන ළමයි දෙන්නේ විතර වගේ තමයි පිටක් ඉන්නේ. හරි. ගානට කොට කරන එක හොඳට විතර ක්ලාස් එක. හරි. ගානට කොට කරනවා. වැඩි එකේ සෙල්ලම් හරිනේ හරි එහෙනම් අපි සෙල්ලම් විනාඩි 10කට වැඩි අපි පටන් ගන්න විනාඩි 10ක් කියලා ඒ නිසා ඊළඟ සිට පැය එකමාරමයි සඳහන් කරන්නේ ප්‍රහස්පති දෙක පැය දෙකක් මම දාලා තියෙනවා වලට අනික මේ ළඟ කතා ගන්න මේ නේ මේක ලියලා ගන්න හරි ඒතකොට මේ වැඩි මේවා ඉන්නේ පාට තේරුම් ගන්න දැන් අපි අද මේ පැය එකමාරකට දාලා ඔක ගණන් හතරක් කරා කෙලින් දීපක් කරනවා ඒතකොට මේ පාර ඔයගොල්ලෝ තමයි මේක මාරක් අදගන්න කරනවා අලුත් 11ක් වගේ එක ගානක් වගේ දෙක නැත්නම් මේ පාට පාන්න පුළුවන් මේ පාට වල වගේ පොඩි පොඩි ඉන්කර්ෂන්ස් තියෙයි ඒක ලොකුට ගන්න එපා ඒක අපි ඉස්සරහට හදා ගන්න. ඒ වගේ එක ගානක් වගේ සෙට් එකක් කියලා ගන්න පුළුවන් ඔයාලට. ඒ නිසා 10 11 අලුත් 12 අලුත් පරණ 11. ඔය දෙගොල්ලන්ටම මේක සෙට් වෙනවා. ඒ නිසා පිළිවෙලට වැඩ කරන්න. සහ මට පෝස්ට් එක දාන්න යනකොට පරක් වුණා. මොකද මේක හදා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ මේ හදන එකේ ප්‍රශ්නයක් කළා. ඒ නිසා මම තවස පෝස්ට් එකකට මෙහෙම වෙලා තමයි විතර ඉන්නවා. ඔයගොල්ලන්ට මේ ගෲප් එක කමෙන්ට් ඇඩ් කරන්න පුළුවන්. ඒක කොහොමද ෆ්‍රී කරන දෙයක්. විශේෂයෙන් මේ පාර වලදී ළමයි උනන්තාවලදී ආලෝක වැඩක් කරගන්න බැරුව. මේක උට ඒකක් කෙසේ වෙතත් ෆේල් වෙන්නේ නැකාට S එකක් දාගන්න හොඳටම ඇති. මොකද මේකෙදි අපි කරන්නේ නිකන් පාඩමක් කරනවා මේ විභාග මට්ටමේ ගණන් සාකච්ඡා කරන එක. ඒ නිසා මේ වැඩේට සෙට් වෙන්න මෙතනදී වෙන්නේ normally rapid revision එක. rapid revision එක කියන්නේ මොකක්ද? මොකක්ද කරනවා කියන තේරුම දාන්න. rapid revision එක කියන්නේ ඉතා ඉක්මනින් theory සමග තාම ඉක්මනින් theory සමග ප්‍රශ්න සාකච්ඡා කරලා විභාගයට මුහුණ දෙන්න පුළුවන් මට්ටම හදා ගන්න පන්තියක්. හරිද? මේකෙදි වෙන්නේ වේගින් යනවා. ඒ වගේ එක්සෑම් මට්ටමේ ප්‍රශ්න සහ theory පොඩ්ඩක් සාකච්ඡා කරගෙනම යනවා. ඒතර අපිට දවස් ගොඩක් කරන්න වෙන්නේ දවස් පරිම මාසයේදී දවස් 8ක් කරන්න වෙන්නේ. තව දවස් 5ක්වත් කරගන්න වෙන එකක් නැති ඉෂුවල කොහොමද? 19 වගේ 14 එක්සෑම් 14 කියන අපිට 15 වගේ කරනවා. දන්නවනේ ක්ලාස් එක. ඔයගොල්ලෝ ඊළඟට තියෙන සිංහලනේ 17ක්. ඒක බලන්න. ඒ නිසා අපි 14 වගේ වෙනවා. නම් අඩුම පැත්තේ දවස් තව 6ක් විතර තමයි තියෙන්නේ. මාසයක් තිබ්බට. එතකොට ওই මාසෙ පිළිවෙල වැටෙන්න කරන්න ඕන. නෝන වෙලා. සහ ඔයගොල්ලන්ගේ යාළුවෝ මේ පාර වල දෙන සෙට් එක ගෲප් එකට ඇඩ් කරන්න. ගෲප් එකේ පෝස්ට් එක වලට දාලා දෙන්න. ඔයාලට ඒක ෂෙයා කරන්න ඕන. ෂෙයා කරලා ගෲප් එකට ඇඩ් කරන්න. සහ මේ ක්ලාස් එකේ ඉන්න බලාපොරොත්තු වෙන හැමෝම මම ඔයාලට මගේ මේ නම්බර් එකෙන් නෙමෙයි. මම මගේ අනිත් ක්ලාස් වල නම්බර් එකෙන් දැන් දානවා. ෆෝම් එක කියන්නේ නම්බර. ඊපස් ඒක ඔයගොල්ලෝ එහෙම කොපි කරලා මගේ ඉන්බොක්ස් එකට ඇවිල්ලා ගෲප් එකේ දාන්න බා. ගෲප් එකේ දාන්න දෙනවා. මම කරන්නේ ඉන්බොක්ස් එකට ඇවිල්ලා දාන්න වාගේ නමයි පන්ති එක. පන්ති කියන්නේ 20 25 වලදී 20 26 වලදී කියන එක දාන්න මාත් එක සේව් කරගන්න ඔයාලට ඔයාලට කරන මැසේජ් එකක් දාන්න ප්‍රශ්නයක් අහගන්න පුළුවන්. පිළිවෙල වැඩි කරන්න සහ වැදගත් දේ මේක එක පැත්තයි මම යූස් කරන්නේ. මම දැන් හතරක් වඩන ඔයාලට උදාහරණ හතරක් කරලා අනිත් පැත්ත ඔයාලා ඔක්කොම විදිහට මේ පිළිවෙලට කරන්න. කියන්නේ දැන් කෙටා භාග 19 පරිමිත වලින් 10,000 ප්‍රතිශත 10,000 සම්භාවිත 10,000 දත්ත නිමිති 10,000 පහයි වෙනවා ඊළඟ දවසේ ටැග් කරනවා ඊළඟ දවසේ ටැග් කරනවා දවස් 3යි පේපර් එකක් ඉවරයි තනියම සෙල්ස් කරගන්න ඉගෙන ගන්න පහසු විදිහට මේක හදලා තියෙනවා මේ ડોකියුමන්ට් එක නැතිනම් මම ડોකියුමන්ට් එක ගෲප් එකට දාන්නම්
මේ පිළිවෙලට අරගෙන මේ වැඩේ ලස්සන කරගෙන යන්න. කොහොමද හොඳ රිසල්ට් එකක් ගන්න ෂුවර් වෙන්න. හරි. අපි වැඩේ ඉවර කරමු නේද? හරි. ඔයාලා මම මෙසේජ් එකක් දාන්න වෙනවා. chat එකට දාන්න මම විනාඩියක් තියන්නම්. හරි නේද? ඔයාලා good night. ඒක හොඳට කරන්න. මාන්සලා පාඩම් කරන්න මම හොඳට ඉඳගෙන ඉන්න. ඊළඟ දවස් හම්බ. ක්ලාස් එකේ බහස් කරනවා. බහස් කරන විශේෂයෙන් මොකක් හරි හේතුවක් කියලා බැරි වුණොත් සඳ කන්සල් තියෙනවා. සඳ කොහොමද කියලා බලන්න. හොඳ මම පරිම try එකක් දෙනවා. ක්ලාස් එක කරගන්න. හරි නේද? ඊළඟ දවස් හම්බ. පරිසර ටික කරගන්න. හරි. කොහොමද දාලා තියෙන්නේ chat එකට දාන්න ඕනේ.